සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. උසස් පෙළ විභාගයට තව සති දෙකයි තියෙන්නේ. උසස් පෙළ විභාගයට පහුගිය අවුරුදු දෙක එහෙම නැත්නම් ඊටත් වැඩි කාලයක් තිස්සේ විශාල කැපකිරීමක් කරලා තමන්ගේ ශ්‍රමය, කාලය විශාල වෙහෙසක් දරලා මේ වෙනකොට අපේ දරුවෝ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් පවතිනවා. අම්මලා තාත්තලා ඥාතීන් ඒ වගේම විශාල වෙහෙසක් ගන්නවා මේ දරුවන් උසස් පෙළ විභාගයේදී ඉහළ ප්‍රතිඵල ගන්නා බවට වග බලා ගන්න. අපි පොලිමත් කැම්පස්, පොලිමත් කන්සල්ටන්සි සර්විස් කියන ආයතන දෙක එකතු වෙලා අද මේ උත්සාහයක් දරන්නේ අපේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන්ට, ඒ අයගේ දෙමව්පියන්ට යම් කිසි ආකාරයක උදව්වක් කරන්න. උසස් පෙළ විභාගය තව සති දෙකකින් ආරම්භ කරනකොට ඒ දරුවන්ට තවත් විශ්වාසනීයත්වයකින් උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උනන්දුවක් ඇති කරන්න කොහොමද පුළුවන් කියන උපදෙස් ටිකක් දෙන්න. මේ සඳහා අද පොලිමත් අධ්‍යාපන ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා හිටපු විභාග කොමසාරිස්තුමෙක්, විදුහල්පතිතුමෙක්, විද්‍යාපීඨ කොමසාරිස්තුමෙක් හැටියට හඳුන්වන්න පුළුවන් බණ්ඩාර මැතිතුමා, ඒකම විභාග කොමසාරිස්වරයෙක් හැටියට සේවය කරලා අතිරේක ලේකම්වරයෙක් හැටියට සේවය කරලා අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන විෂය භාරව දැන් විශ්‍රාම ලබලා ඉන්න ගායත්‍රී අබේගුණසේකර මහත්මිය, ඒකම ඩොක්ටර් භාග්‍ය අබේසිංහ ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමේ සභාපතිතුමිය. මේ සංකලනයත් එක්ක අපි අද බලාපොරොත්තු වෙන්නේ ආදරණීය දරුවන්, දැරියන් උසස් පෙළ විභාගයට තව සති දෙකකින් ආරම්භ කරන උසස් පෙළ විභාගයට මුහුණ දෙනකොට ඒ අයට, එයාගේ දෙමව්පියන්ට, හිතවතුන්ට මොන විදිහේ උපදෙස් සමූහයක් දෙන්න පුළුවන්ද කියලා විභාගයට ඉහළම ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා මම මුලින්ම කැමති බණ්ඩාර මහත්මයාගෙන් ආරම්භ කරන්න. බණ්ඩාර මැතිතුමනි, ඔබතුමා විදුහල්පතිවරයෙක් හැටියට, විභාග කොමසාරිස්වරයෙක් හැටියට, විද්‍යාපීඨ කොමසාරිස්වරයෙක් හැටියට අවුරුදු 40කට කිට්ටු අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ විවිධ ආයතනවල කටයුතු සිද්ධ වෙන සැටි සහ ඒ පිළිබඳව දරුවන්ට උපදෙස් දෙන්න ඕනි කොහොමද කියන එක ගැන ඔබතුමාට හසල අත්දැකීම් තියෙනවා. මම කැමති ඔබතුමාගෙන් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. බොහොමත් ස්තුතියි උපාලි මහත්මයාණනි. මම මුලින්ම කැමති දිවයිනපුරා විසිරී සිටින මෙවර අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින සියලුම දරුවන්ට අපගේ සුභාශිංසන මේ අවස්ථාවේදී පිරිනමන්න. විශේෂයෙන් අපි මේ සාකච්ඡාවේදී අපි ඉස්මතු කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට විභාගය සඳහා සූදානම් වීම සහ ඒ විභාගය සාර්ථකව කර ගැනීම සඳහා අවශ්‍ය අත්ලක් සැපීම. මම හිතන්නේ සභාපතිතුමා සඳහන් කළා වගේ ආදරණීය දරුවෙනි, විශේෂයෙන් ඔබ විභාගයකට මුහුණ දීමට තව මම හිතන්නේ ඔබට තිබෙන්නේ සති දෙකක් විතර ආසන්න කාලයක්. මේ කාලෙත් එක්ක මම හිතන්නේ ඔබ තුළ ඇති වෙන ඔබට විශේෂයෙන් මේ යම්කිසි විභාග ආතතියක් නැත්නම් විභාග මානසිකව ඔබට යම්කිසි ගැටලුවක්, ඒ වගේම කලබලකාරී තත්ත්වයක්, තව දින කිහිපයයි තියෙන කියන මේ අදහසක් ඔබ තුළ ඔබ ඇති කරගෙන මම හිතන්නේ මේ දවස්වල ඔබ තරම බයෙන් ඉන්නේ. විභාගයට බය වෙන්න එපා. ඇත්තටම විභාගය කියන්නේ ඔබේ ජීවිතේ සමස්ත ජීවිතේ නෙවෙයි, ජීවිතේ එක කොටසක් පමණයි. ඒක ඔබේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් විභාගය කියලා කියන්නේ. ඒ වුණාට විභාගය ඔබට ඉදිරියට යෑම සඳහා තියෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කරා තියෙන ඔබට අත්ලක් සපයන එක්තරා සම්දිස්ථානයක් මිසක ඔබේ මුළු ජීවිතේම විභාගය නෙවෙයි. ඉතින් ඒ හින්දා ඇත්තටම ආදරණීය දුවේ පුතේ, මම හිතන්නේ අපි විශේෂයෙන් ඔබට මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් අපි ඔබට සඳහන් කරන්නට කැමති විශ්වාසයෙන් විභාගයට මුහුණ දෙන්න. ඒ කියන්නේ තමන් දීර්ඝ කාලයක් තිස්සේ තමන් අධ්‍යයනය කරන ලද කරුණු, තමන් දැනුගත් කරුණු, තමන් පාඩම් කිරීමෙන්, ඊළඟ පොතපත පරිශීලනයෙන්, ඒ වගේම ගුරුවරුන්ගේ නිබන්ධන කිරීමෙන්, පරණ ප්‍රශ්න පත්‍ර වලට උත්තර දීමෙන් ඔබ බොහෝ කරුණු දැන් දන්නවා. ඇත්තටම ඉතින් දන්නා කරුණක්
සඳහා තමයි විභාගෙදී ඔබ වෙනී සිටීමේදී ඔබ දන්නා කරුණු තමයි විභාගෙදී ඔබේ දැනුම සහ ඔබගේ ඒ හැකියාවන් ඔබගේ කුසලතාවයන් පැන බලන්න විභාගයේදී. මොකද විභාග ප්‍රශ්න පත්‍ර හදන්නෙත් විශේෂයෙන් පාසල් උගන්වන ගුරුවරු සහ ඒ සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආදි වශයෙන් අපි ගත්තාම ඒ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී විශේෂයෙන් ඔබගේ ඒ සියලු ඔබ පිළිබඳව ඉතා මැනවින් දන්න පිරිසක් තමයි ඔබට මේ සහාය ලබා දෙන්නේ. විශේෂයෙන් අපි ඔබට මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමති ඔබ මේ විභාගයට දැන් සූදානම්. ඔබට පුළුවන් කියන ආකල්පය ගොඩනගා ගන්න. ඔබට දැන් මේක කරන්න පුළුවන් කියන ධනාත්මක සිතිවිල්ලක ඉන්න. දැන් සමහර විට දරුවන් සම්පූර්ණ වශයෙන් ඔබ සූදානම් නැත්තම් ඔබට සමහර විට පසුගාමී අදහස් ඇති වෙන්න පුළුවන්. මේවර කරන්නේ නැහැ ඊළඟ සැරේ කරනවා. එහෙම නැත්තම් විභාගයට කෙටි ක්‍රමයක් හොයාගෙන සූදානම් වෙනවා. එහෙම ඔබේ ආත්ම විශ්වාසය නැති කරගන්න එපා. ඔබ මෙතෙක්කන් ගොඩනගාගත්ත ඔබගේ ජීවිතයේ යහපත් ආකල්ප පෞරුෂය ඒ වගේම ඔබේ ජීවිතයට ඇති වටිනාකම නැති කරගන්න නැතුව ඊට විශ්වාසයෙන් විභාගය සඳහා පෙනී සිටිනවා. ඔබට දැනටමත් ප්‍රවේශ පත්‍රයක් ලැබිලා ඇති නැත්නම් යථාකාලදී ලැබෙයි මම හිතන හැටියට මේ වෙනකොටත් ඔබට ප්‍රවේශ පත්‍රයක් ලැබිලා තියෙනවා. ප්‍රවේශ පත්‍රය ඔබට අතර ගත්තට පස්සේ විශේෂයෙන් ඔබ සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේ ලැබී තියෙන ප්‍රවේශ පත්‍රය ඔබේ නම නිවැරදිද කියලා බලන්න ඕන. ඔබ පෙනී සිටින මාධ්‍ය නිවැරදිද කියලා බලන්න ඕන. ඔබ පෙනී සිටින විෂයන් හරිද කියලා බලන්න ඕන. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය ඒ වගේම ඔබගේ හඳුනා ගැනීමේ පත්‍රයේ අංකය මේ ප්‍රවේශ පත්‍රයේ සටහන් කරලා තියෙනවා. එතකොට ඔබ නිවැරදිව පරීක්ෂා කරලා බලන්න ඕනේ ඒ තොරතුරු නිවැරදිද කියලා. ඒ තොරතුරු නිවැරදි නම් ඊට පස්සේ ඔබ කළ යුතු කාරණේ තමයි ඔබ මේ ප්‍රවේශ පත්‍රය අත්සන් කරගන්නට අවශ්‍යයි. පාසල් දරුවන් සඳහා නම් විදුහල්පති තුමා හෝතුමිය කවුරු පාසලෙන් ඒ සඳහා නැත්තම් නම් කරන ලද ගුරුවරයෙක් මේ සාමාන්‍ය විදුහල්පති තමයි ප්‍රවේශ පත්‍රය අත්සන් කළ යුත්තේ. විදුහල්පතිතුමා ඔබට ආශිර්වාදාත්මකව මේ ප්‍රවේශ පත්‍රය අත්සන් කරලා ලබා දුන්නට පස්සේ ඒ ලබාගත් වහාම ඔබ විශේෂයෙන් අර මම කියන ලද කරුණු සැලකිලිමත්ව බලන්න ඕන. මොකද ඔබට ඊටාම කෙටි කාලයක් තියෙන්නේ. ඔබ පෙනී සිටින මාධ්‍ය ඒත් වගේම ඊටමත් වැදගත්. දැන් මේ කරුණ වල යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් වහාම විභාග දෙපාර්තමේන්තුව පාසල් දරුවෙක් නම් පාසලෙන් පෙනී සිටිනවා නම් විදුහල්පති මගින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කොට ඔබේ ප්‍රවේශ පත්‍රය නිවැරදි කරගන්න. ඊළඟට සති දෙකක විතර කාලයක් තුළ මම හිතන්නේ ඔබට ඊටමත් ක්‍රියාකාරී වැඩ සැලැස්මක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. මේ සැලැස්ම තුළ තමයි ඔබට ඔබගේ විභාගයේ සාර්ථකව මුහුණ දෙන්න ඔබට අවශ්‍ය වෙන්නේ. ඔබ විභාග මධ්‍යස්ථානයේ ප්‍රවේශ පත්‍රයක් ලැබුණාට පස්සේ ඔබ විභාග මධ්‍යස්ථානයේ ඔබට වෙන් කරලා තියෙන ශාලාව මොකද්ද? කොයි ස්ථානයේද? දැන් මෙතෙන්දී ඇත්තටම සමහරක් වෙලාවට අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. මොකද එකම නමින් පාසල් කීපයක් තියෙන්න පුළුවන් වෙනත් නගරවල. එතකොට ඔබට විභාග ශාලාව වෙන් කරලා තියෙන නිශ්චිත ස්ථානය විභාග පරිස්සය ඔබ හඳුනාගෙන එය කලින් පුළුවන් නම් දෙමව්පියෝ පරීක්ෂා කරලා බලලා තැන නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟට විභාග මධ්‍යස්ථානයක් ගත්තාම මධ්‍යස්ථානයක ශාලා කීපයක් තියෙනවා. එතකොට ඔබට වෙන් කරලා තියෙන ශාලාව මොකක්ද කියලා හඳුනා ගන්න අත්‍යවශ්‍යයි. ඒත් එක්ක මම හිතන්නේ ඔබ ඉදිරි දින කීපය තුළ ඔබගේ අධ්‍යයන කටයුතු යම්කිසි සැලසුමක් ඇති කරගන්න. ඒ වගේම විශේෂයෙන් මම දෙමව්පියන්ට අවධානය යොමු කරන්න කැමතියි. ඔබේ ගෙදර පරිසරය දරුවට විභාගයට පෙනී සිටීම සඳහා සුදුසු පරිසරයක් සකස් කරගන්න. විශේෂයෙන් දරුවට අධ්‍යයන කටයුතු වලට බාධාවක් වන බාහිර වැඩසටහන් නිවස තුළ ඇති කරගන්න එපා. මම හිතන්නේ ඒක වැදගත් කාරණයක්. මොකද හුඟක් කලාවට දරුවා හුදකලා වෙනවා සමහර විට නිවසේ අනිත් අයට විභාගෙ නැති නිසා දරුවට විභාගෙ දෙන්න. එතකොට හැබැයි මේ දරුවාගේ විභාගයේ දෙමව්පියන්ටත් මම හිතන්නේ විශේෂ සැලකිල්ලෙන් කටයුතු කරන කාලයක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි අනවශ්‍ය බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. දුවේ පුතේ ඔබ සුපුරුදු පරිදි ඔබ හොඳින් නිදා ගන්න. අපට අවශ්‍ය වේලාව වෙන් කරගෙන නිදා ගන්න. ඒකයි මම කියන්නේ මුලින්ම කාල සැලසුමක් සකස් කර ගන්න ඕන. ඔබට අවශ්‍ය විවේකයක් අවශ්‍යයි.
ඒ වගේම ඔබේ ආහාර පානවලදී විශේෂයෙන් විභාගය ආසන්න කාලය වෙනකොට ඔබ පරිස්සම් වෙන්න. ඒ වගේම මම හිතන්නේ මේ කාල සීමාව තුළ මේ වකවානු තුළ මම හිතන්නේ විවිධ ඩෙන්ගු වගේ විබෝවන රෝග තත්ත්වයන් තියෙනවා. ඒ හැම දෙයකින් මම හිතන්නේ ඔබේ පරිස්සම් වීම ඔබට ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද හේතුව ඔබ ඉතාම වැදගත් ඔබේ ජීවිතයේ කඩින් විභාගයකට පෙනී සිටින්නටයි ඔබ සූදානම් වෙන්නේ. ඊළඟට විශේෂයෙන් ඔබට දැන් මේ ප්‍රවේශ පත්‍රයේ සමග කාලසටහනක් ලැබෙනවා. මේ කාලසටහනේ තමයි ඉදිරි දිනවල පැවැත්වෙන ඒ විභාග දින සහ ඒ දිනවල පැවැත්වෙන විෂයන් සඳහන් වෙන්නේ. ඒ වගේම විෂයන් වගේම ඒ පළවෙනි පත්‍රය, දෙවෙනි පත්‍රය සමහරට තුන්වෙනි පත්‍රය, ඒ පත්‍රයන් වෙන් වශයෙන් තියෙන දිනයන් සහ වේලාවන් ඉතාම වැදගත්. ඒතර විශේෂයෙන් දෙමව්පියන්ට මම මේ ඉල්ලීම කරන්නේ ඔබේ දරුවාගේ කාලසටහන මම හිතන්නේ ඔබත් පරිශීලනයකට ඔබත් වෙනම සටහනක් තියාගන්න එක අත්‍යවශ්‍යයි. මොකද සමහරක් වෙලාවට දරුවෝ මේ අවස්ථාවේදී කලබලකාරී වෙනවා. මේ කලබලකාරී වෙන්න නිසා දරුවට සිහි මතක් කරන්න ඔබ සටහන් කරලා වෙනම කාලසටහනක් තියාගන්න. එහිදී දරුවාගේ විභාග අංකය නිවැරදිව සටහන් කරලා මුද ප්‍රවේශ පත්‍රයේ විභාග අංකය නිවැරදිව තියෙනවා. මේ දරුවට ඉතාම වැදගත්. මේ ප්‍රවේශ පත්‍රයේ පළවෙනි දවසේ විභාගයට ගියාට පස්සේ ප්‍රවේශ පත්‍ර විභාග ශාලාවෙන් ලබා ගන්නවා. එතකොට දරුවට විභාග අංකය නිවැරදිව මතක තබා ගැනීමට අවශ්‍ය වෙන පරිදි ඔහුට ඒක සටහන් කරලා තියාගන්න උපදෙස් දෙන්න. විශේෂයෙන් දැන් උසස් පෙළ සමගාමීව පහවසර ශිෂ්‍යත්ව විභාගයක් තිබෙනවා. මම හිතන්නේ එතෙහිදී කුඩා දරුවන්ට ඒකත් මම හිතන්නේ වැදගත් වෙනවා. මම හිතන්නේ වැඩිහිටි වුණත් සමහර විට දරුවන් මේ විභාග ශාලාවට ගිහිල්ලා මේ අංකය ගැන සමහරට කලබල වෙන්න පුළුවන්. හරියටම විභාග අංකය තමන් මතකයේ රඳවාගෙන නොතිබුණොත්. ඒ නිසා විශේෂයෙන් දරුවන්ට කියන්නේ කලබල වෙන්නේ නැතුව කලින් දවසේ විභාගයට පෙර දින රාත්‍රියේම සූදානම් වෙලා පෙර දින තමන්ගේ ප්‍රවේශ පත්‍රය ඒ වගේම තමන් විභාග ශාලාවට රැගෙන ආ යුතු දේවල් කවකටු පෙට්ටිය පෑන් සහ අනිකුත් සියලුම දේවල් විශේෂයෙන් රැගෙන යන්න ප්‍රවේශ පත්‍රය ඒවා ඔක්කොම එකම විනිවිද පෙනෙන කවර එක දාලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් සුදුසු විදිහකට අරන් යන්න. අනවශ්‍ය දේ විභාග ශාලාවට රැගෙන යාමෙන් විශේෂයෙන් ඔබ වැළකී සිටිය යුතුයි. දුවේ පුතේ ඒක ඇත්තටම ඔබට එසේ කියන්නේ සමහරක් දේවල් විභාග ශාලාවලට අරගෙන යෑම නීත්‍යානුකූල නොවන අවස්ථා තියෙනවා. විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නීති රෙගුලාසි අනුව විභාගය පැවැත්වීමේදී ශාලාධිපතිවරුන් විසින් ඔබට ඒ දේ රැගෙන එන්න එපා කියන දේ කියන්නේ ඔබේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් සටහන් ඊළඟට ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් විශේෂයෙන් විද්‍යුත් උපකරණ අත්ඔරලෝසු විශේෂයෙන් ඊළඟට පාඩම් කරමින් සිටපු සටහන් ඒ දේවල් විභාග ශාලාවද ඇතුළට රැගෙන යන්න එපා. විශේෂයෙන් ජංගම දුරකථන සම්පූර්ණයෙන්ම තහනම්. ඔබ මං හිතන්නේ ඔබට යහපත් මානසික තත්ත්වයක මොකද ඔබ ළඟ සටහනක් තිබිලා යම්කිසි ශාලාවේ නිලධාරි මහත්මයෙක් ඒක ලබා ගත්තොත් ඔබ සමහරට කලබලයටපත් වෙනවා. ඒ නිසා ඉතා හොඳින් මතක ඇතුව ඔබ ළඟ තිබෙන සටහන් ටික පිටතින් විභාග ශාලාවට රැගෙන යන්න එපා. පිටතින් තියලා යන්න. ඊළඟට ඔබ අත බඳින ඔරලෝසුව ඒක යම්කිසි විද්‍යුත් වෙනත් වැඩසටහන් සඳහා යොදා ගන්න පුළුවන් එකක් නම් ස්මාර්ට් වොච් එකක් නම් ඒක රැගෙන යන්න එපා. විශේෂයෙන් දෙමව්පියොත් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රවේශ පත්‍රය අත්සන් කරගෙන යා යුතුයි. විශේෂයෙන් පාසල් දරුවන් නම් විද්‍යාලයෙන් විදුහල්පතිතුමා අත්සන් කරනවා. එහෙම පාසල් දරුවෙක් නෙවෙයි නම් පෞද්ගලික දරුවෙක් නම් මේ ප්‍රවේශ පත්‍රය ඒ ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරලා තියෙන සුදුසු නිලධාරියෙක් ලවා එහෙම නැත්නම් එහි සඳහන් කරලා තියෙන පරිදි විහාරාධිපතිවෝ එහෙම නැත්නම් සාමදාන නිශ්චයකාරවරයෙක් ලවා අත්සන් කරවගෙන ඔබට විභාග ශාලාවට යන්නට පුළුවන්. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් අඩුම තරමේ දරුවෙක් පැය භාගයකට කලින්වත් විභාග ශාලාවට යා යුතුයි. ඇත්තටම දරුවනි මේ කාරණෙත් ඉතාම වැදගත්. මේ කාලේ මේ දිනවල පවතින සමහර විට ඔබට ප්‍රවාහන අපහසුතාවයක්
තියෙන ස්ථානයක් නම් ඔබ වෙලාසෙනින් සූදානම් වෙලා ඒ සඳහා මං හිතන්නේ ඔබ අවසාන මොහොතේ විභාග ශාලාවට ගියොත් ඔබ කලබල වීම අපිට වළක්වන්න බෑ. ඔබට විභාග ශාලාව සොයා ගන්න විභාග අංකේ දාලා තියෙන ඔබේ ඩෙස් එක හොයා ගන්න ඔබට කරදර වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් අපි ඔබට සිහිපත් කරන්නට කැමති අවම තරමින් පැය භාගයකට කලින් පැය භාගයකට කලින් විභාග ශාලාවට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා ඔබේ විභාග අංකෙත් ඔබට වෙන් කර ඇති ඔබේ අසුන සොයා ගන්න. දැන් සාමාන්‍ය විභාග ශාලා පහසුවෙන් ඔබට සොයා ගන්න පුළුවන් වෙන විදිහට ශාලා අංකනය කරලා තියෙනවා. ඒ ශාලාවල තියෙන කළු ලෑල්ලක හෝ වෙනත්නම් වෙනත් සටහන් පත්‍රයක සඳහන් කරලා තියෙනවා මේ ශාලාවට අයිති මේ කාමරයට අයිති මෙන්න මේ විභාග අංක පරාසයන් වල ඉන්න දරුවන්ටයි කියන එක. ඉතින් ඒ නිසා ඔබට විශේෂයෙන් මං හිතන්නේ මම මේ කාරණා ටික මම සඳහන් කරේ ඔබ විභාගයට ආරම්භයක් වශයෙන් ඔබට ප්‍රවේශ පත්‍රය ලැබුණාට පස්සේ ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය පිළිබඳව විශේෂයෙන් මං හිතන්නේ මනෝවිද්‍යාඥතුමිය මං හිතන්නේ විශේෂයෙන් සඳහන් කරයි මේ දෙමව්පියන්ගේ කලබලයේ සමහර විට මේ දරුවන් මේ පැනික් වෙන එක සහ ඔවුන් කිසියම් මේ ආතතියකට පත් වෙන දේ කිසිසේත්ම සුදුසු නැහැ. මොකද හේතුව පුතේ ඔබ විශ්වාසයකින් යුතු විභාගයට ගිහිල්ලා සැහැල්ලුවෙන් විභාගයට පිළිතුරු සැපීම කරන්න. ඔබ කලබලයකින් විභාග ශාලාවට ගියොත් ඔබට නිදහස් මනසකින් ඔබට පිළිතුරු ලියන්න අපහසුතාවයක් ඇති වෙනවා. මම හිතනවා ප්‍රමාණවත්. ඇත්තටම දැන් අපේ කොමසාරිස්තුමා කියපු විදිහටම සර් අපේ දරුවෝ ගොඩක් වෙලාවට මේ මොහොත වන විට ඇත්තටම විෂය කරුණු පාඩම් කරලා ඉවරයි. විෂය කරුණු මේ වෙනකොට ඔවුන් ග්‍රහණය කරගෙන විෂය කරුණු ඔවුන්ට ලැබිලා ඉවරයි. මොකද තව සති දෙකයි තියෙන්නේ. ඒකට මේ වෙන විට ඔවුන් අර පාස් පේපර්ස් එහෙම නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න කරමින් තමන්ගේ මතකය මොඩර්න් ක්වෙස්චන්ස් කරමින් තමන්ගේ මතකය අලුත් කරගන්න වෙලාවක්. මේ මොහොතේදී අර අපේ සර් කිව්වා වගේ මේ මොහොතේදී වෙන මානසිකව ඇති වෙන කලබලය නිසා හෝ එහෙමත් නැත්නම් ආතතිය කියන එක විභාග ආතතිය කියන එක විභාගයට සූදානම් වන ඕනම දරුවෙකුට එන්න පුළුවන් දෙයක්. අපේ කාලේ අපිටත් එක්සෑම් එක ලඟ වෙනකොට මේ කියන එක්සෑම් ස්ට්‍රෙස් එක තිබුණා. නමුත් විභාග ආතතිය සහ එක්සෑම් ෆෝබියා විභාග බීතිකාව කියන කාරණා දෙකක්. එක්සෑම් එක තියෙනකොට එක්සෑම් එකට ස්ට්‍රෙස් එක එන්න පුළුවන්. මම පාඩම් කරත් ස්ට්‍රෙස් එක එනවා. පාඩම් කරේ නැති වුණත් ස්ට්‍රෙස් එක එනවා. පාඩම් කරපුවා එයිද කියලාත් ස්ට්‍රෙස් එක එනවා. එහෙමත් නැත්නම් තවත් වෙලාවකදී මට තියෙන බලාපොරොත්තුව සමහර විට කොහොම හරි පාස් වෙන්න පුළුවන්. හැබැයි ස්ට්‍රෙස් එක තියෙන්නේ අම්මලා තාත්තලාට පේරන්ට්ස්ලා බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි ඒ රිසල්ට් එකක් ගන්න වෙන්න පුළුවන්. එතකොටත් ළමයි ස්ට්‍රෙස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ වෙලාවේදීත් ඇතැම් අවස්ථාවන් වලදී දරුවෝ අර සඩ් ස්කෝ එක ගැන හිතන්න පටන් ගන්නවා. තමන් පේපර් එක ලියලා පේපර් එකට තමන් ලකුණු දාගෙන මේකට තවත් විදියකින් ගත්තොත් එහෙම අමතර පන්ති ඔය ටියුෂන් කලාව එහෙමත් ටියුෂන් මේ නරකයි කියලා කියනව නෙමෙයි. ටියුෂන් එකෙන් එන පීඩනයත් සමහර වෙලාවට දරුවන්ට මේ වෙලාවේදී ස්ට්‍රෙස් එකක් වෙන්න පටන් ගන්නවා. මොකද අර වැඩිම සඩ් ස්කෝ එක තමන් උත්සාහ කරනවා පේපර් එක ඇතුලේ හදාගෙන තමන් ලකුණු දාගෙන මම බලාපොරොත්තු වෙන මට්ටම හෝ දෙමව්පියන් බලාපොරොත්තු වෙන මට්ටම හෝ තමන්ගේ ගුරුවරයා බලාපොරොත්තු වෙන මට්ටමට සඩ් ස්කෝ එක තමන්ට හදාගන්න ලකුණු ටික තමන්ට ගලප ගන්න බැරි වෙන තැනදී මෙතන ස්ට්‍රෙස් වෙන්න පටන් ගන්නවා. තවත් වෙලාවකදී මේ වෙලාවේදී දරුවෝ සංසන්දනය කරන්න පටන් ගන්නවා. අරයා මෙච්චර වෙලාවක් පාඩම් කරනවා මම මේ අන්තිම සති දෙක වෙලා මට පාඩම් කරන්න බෑනේ. එහෙම කියලා පාඩම් කරනවා සංසන්දනය කරනවා අරයා මෙච්චර වෙලාවක් පාඩම් කරනවනේ කියලා. මේ වෙලාවේදී නින්ද කියන එක හරි වැදගත්. මොකද මේ දරුවෙක්ට විභාගය වෙනුවෙන් පාඩම් කරන දරුවෙකුට නින්ද කියන දේ අත්‍යවශ්‍යයි. අපි කියන්නේ නිදි මරාගෙන නිදියන්නේ නැතුව කන්නේ බොන්නේ නැතුව Taman සමහර වෙලාවට අර මේ අවුරුදු දෙකට හෝ අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයකදී Tamanට එකතු කරගන්න බැරි වෙච්ච දැනුම මේ
සති දෙකෙන් එකතු කරගන්න සමහර වෙලාවට උත්සාහ කරන්න පුළුවන්. මේ අන්තිම මොහොත වෙනකන් ඉඳලා අන්තිම ටිකේ හොඳටම බර දාලා පාඩම් කරනවනේ කියලා සමහර වෙලාවට දරුවෝ ඉන්නවා. එතකොට මේ වෙලාව වෙනුවෙන්ට ඒ පීඩනයත් එක්ක ඔවුන් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. එතකොට මේ ආකාරයට සමහර වෙලාවට මේ සෝෂල් මීඩියා භාවිතයත් භාවිතා කරපු දරුවෝ ඉන්නව නම් සෝෂල් මීඩියාවල මේ වෙලාවේදී ධනාත්මක සහ ඍණාත්මක පොසිටිව් නෙගටිව් දෙකම විභාගය වෙනුවෙන් එක එක විදිහ අදහස් ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී හොඳම දේ තමයි සෝෂල් මීඩියා පැත්තකින් තියලා මේ සති දෙක තමන්ගේ විභාග මානසිකත්වය තුළ වැඩ කරන්නට හුරු වෙනවා නම් අර පිටින් බාහිරින් එන ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. එතකොට විභාග බීතිකාව ෆෝබියා කියලා කියන්නේ වෙනම තත්වයක්. මොකද විභාග ෆෝබියා තත්වයක් ආවහම කොහොමත් එක්සෑම් එකට බයයි, එක්සෑම් මතක් වෙනකොට බයයි, දවසින් දවස එක්සෑම් ලං වෙනවත් එක්ක තමන්ට නිින්ද යන්නේ නැහැ. තමන්ගේ ඇඟ සීතල වෙනවා, දාඩිය දානවා. සමහර දරුවෝ ඉන්නවා පේපර් එක අතර ගත්තට පස්සේ පාඩම් කරපු ඔක්කොම අමතක වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එවැනි එක්සෑම් ෆෝබියා තත්ත්වයන් තියෙන දරුවෝ ඉන්නවා නම් ඒ කියන්නේ ස්ට්‍රෙස් එක නෙමෙයි මම මේ කියන්නේ ෆෝබියා තත්ත්වය බීතිකා තත්ත්වය තියෙන එහෙම හැඟෙන දරුවෝ ඉන්නවා නම් ඉක්මනටම දැන් හරි කමක් නැහැ අවශ්‍ය මේ මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා මනෝපදේශන ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් මේ සති දෙකත් ප්‍රමාණවත් ඔවුන්ට බය නැතුව පේපර් එක ලියන්න වාඩි වීම සඳහා මනස සූදානම් කරගන්න. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපේ දරුවන්ට කියන්න තියෙන්නේ විභාගේ අසමත් වුණා කියලා ජීවිතේ අසමත් වෙන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවස අදත් මට හම්බුණා දරුවෙක් උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් මුහුණ දෙන්න සූදානමින් ඉන්නේ. අම්මා තාත්තා වෛද්‍යවරු හැබැයි දරුවට අවශ්‍යතාවය තියෙනවා මේ ෂය එක ස්කිප් කරන්න. කියන්නේ හේතුව එයා සූදානම් වෙලා තියෙනවා. නමුත් අනිසි බියක් හිත තුල තියෙනවා. මට මේ සැරේ ලිව්වොත් මෙඩිසින් යන්න බැරි වෙයි. ඒ නිසා අම්මටයි තාත්තටයි කියන්න මට මේ සැරේ විභාගෙ ලියන්න බෑ කියලා. ඉතින් එහෙම දරුවෝ ගොඩක් වෙලාවට ඉන්නවා. හේතුව දරුවා පාඩම් කළා දරුවා සූදානම් වෙලා ඉන්න මට්ටම ගැන දරුවට වඩා දෙමව්පියන් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවන් වලදී හෝ තමන් සූදානම් ඒ කියන්නේ තමන් බලාපොරොත්තුෙන් හිටපු මට්ටමට තමන් සූදානම් නැතිවීම තුල මම මෙච්චර ගොඩක් පාඩම් කළා නෑ එහෙම නැත්නම් මට මේ ටික කවර් කරගන්න බැරි වුණා ඒ නිසා මට විභාගය ලියන්න බෑ කියලා හිතන දරුවෝ ඉන්නවා. හැබැයි මගේ නම් යෝජනාව ඔබට ඔබ ගැන මුලින් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් සහ මේ වෙලාවේදී මට බැහැ කියන තැනින් මිදිලා මට පුළුවන් උපරිම ටික කරනවා කියන තැනට එන්න පුළුවන් නම් ඒ වගේම අනිත් අයත් එක්ක Taman සංසන්දනය කරන එක නතර කළා මට මේ සති දෙකත් ඇති මට නිවැරදිව මං ඉගෙනගත්තු දේවල් ටික ඇතුළේදී මට විභාගය සඳහා මුහුණ දෙන්න කියන මානසිකත්වය ගොඩ නගා ගන්න පුළුවන් නම් ඒ වගේම තමයි මේ වෙලාවේදී අර පවුලේ අය එක්ක විභාගය ගැන සමහර විට තමන්ගෙම විෂයන් කරපු අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන්. ඒ අය එක්ක මේ වෙලාව සාකච්ඡා කරන වෙලාවක් නෙවෙයි මේ සති දෙක. මම මෙච්චර කරලා තියෙනවා. දැන් සමහර වෙලාවට පවුලේ හිතවතුන් එහෙමත් දැන් විභාගෙ තියෙනව නේද කියලා කොච්චර පාඩම් කරලා තියෙනවද කියලා එයාලා දන්න විෂය මාතෘකා ගැන දරුවෝ එක්ක කතා කරන්න එනවනම් ඒකත් දරුවන්ට ස්ට්‍රෙස් එකක් වෙනවා මේ වෙලාවේදී. ඒ හින්දා ළමයින් හදාගත්තු කාලසටහනක් තියෙනවා නම් සාමාන්‍යයෙන් සමහර දරුවන්ට කාලසටහන් තියෙනවා සමහර දරුවන්ට කාලසටහන් නැහැ. ඔවුන්ට ආවේනික ක්‍රමයකට පාඩම් කරගෙන යනවා. සමහර දරුවෝ කාලසටහන් වලට අනුව පාඩම් කරගෙන යනවා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී විභාගයට මම සූදානම්. මම මේ වෙලාවේදී තව සති දෙකකින් මම මේ සැරේ ලියනවා. මොකද අවස්ථාව ගන්න එක තමයි අංක 1 සහ ඒ සඳහා සූදානම් වීමට මේ සති දෙක තමන්ගේ මනස නිරවුල් කරගන්න එක තමන්ට ඒ කියන්නේ පීඩනයක් වගේ දැනෙනවා නම් ස්ට්‍රෙස් වගේ දැනෙනවා නම් එක දිගට පාඩම් කරගෙන යනකොට නිකන් ඔළුව කරකැවෙනවා ඇඟට අපහසුයි වගේ දැනෙනවා නම් බ්‍රීතින් ටෙක්නික්ස් තියෙනවා ටිකක් හුස්ම ගන්න එක හොඳින් හුස්ම ගන්න එක මොකද සමහර වෙලාවට දරුවෝ කියන දෙයක් මේ විභාගෙ ලඟ වුණාම හුස්ම ගන්නවත් වෙලාවක් නැහෙනි කියලා එහෙම නැතුව තමන් දැනෙනවා නම් අපහසුතාවයක් හොඳින් හුස්ම ගන්න ටික වෙලාවක් පොඩ්ඩක් ඇවිදින්න පුටුවෙම වාඩි වෙලා ඉන්නේ නැතුව තමන්ගේ කාමරේ හරි කමන්නේ පොඩ්ඩක් යටිපතුල් පොළවේ වදින්න ඇවිදලා බලන්න
ඒ වගේම මේ තියෙන ආතතිය තුළ තමන්ට සහනයක් දැනෙන විදියට යම්කිසි ආකාරයක සහයෝගයක් ගන්න පුළුවන් විදිහේ වෘත්තිමය සහයක් ලබාගත හැකි පවුල් පරිසරයක ඉන්න දරුවෙක් නම් අනිවාර්යෙන්ම දෙමව්පියන්ට කතා කරන්න මට මේ වෙලාවේ මට රිලැක්ස් වෙන්න පොඩි ප්‍රොෆෙෂනල් සයිකොලොජිකල් සපෝට් එකක් තිබුණා නම් හොඳයි කියන පණිවිඩය දෙමව්පියන් එක්ක බෙදා ගන්න. දෙමව්පියනුත් දරුවන් ගැන අවධානයෙන් ඉන්න කියන දේ තමයි විශේෂයෙන්ම මේ විභාග ආතතිය එහෙම නැත්නම් එක්සෑම් ස්ට්‍රෙස් එක තියෙන දරුවන් සමග කතා කිරීමේදී මේ මොහොතේදී කියන්න තියෙන ප්‍රධානම කාරණාව වෙන්නේ. ඩොක්ටර් අබේසිංහ මම හිතනවා ඊටාම වැදගත් කාරණා ටිකක් තමයි අපිට දැන් අහන්න ලැබුණේ ඩොක්ටර් අබේසිංහගෙන් සහ කේමෙන් බණ්ඩාර මැතිතුමාගෙන් විභාග දෙපාර්තමේන්තුවේ තියෙන අත්දැකීම් මානසික ආතතිය පිළිබඳව තියෙන අත්දැකීම් ගැන මේ එකම අපිට දැන් සම්බන්ධ කරගන්න පුළුවන් ගායත්‍රී අබේගුණසේකර මහත්මිය එතුමිය විභාග දෙපාර්තමේන්තුවේ විශාල කාලයක් සේවය කරා අතිරේක ලේකම්වරයෙක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයේත් කටයුතු කළා. මේ තුලින් මම කැමතියි ගායත්‍රී අබේගුණසේකර මහත්මියගෙන් පොඩ්ඩක් අහන්න මොන විදිහේ උපදෙස් ටිකක් ඔබතුමිය දරුවන්ට දෙනවද කියලා ප්‍රශ්න පත්‍රයේ දැන් බණ්ඩාර මහත්තයා කිව්වා ප්‍රශ්න පත්‍රය අතට ගන්නකල් එහෙම නැත්නම් විභාග ශාලාවට යනකල් ඊට පස්සේ විභාග ශාලාවට ගියයින් පස්සේ මොකද කරන්න ඕනි කියන එක ගැන මම හිතනවා අබේගුණසේකර මහත්මියට පුළුවන් වෙයි කියලා උපදෙස් දෙන්න. බොහොම ස්තුතියි උපාලි ගුණසේකර මැතිතුමනි. ඇත්තටම දුවේ පුතේ දැන් ඔබ අර විභාග මධ්‍යස්ථානයට ගිහිල්ලා මානසික ආතතියකින් තොරව විභාගෙට වාඩි වෙන විදිය මේ උපදේශකතුමියකින් දැනගෙන ඉන්නේ. දැන් මම ඔබට උපදෙස් කියන්නේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ විභාගෙට ගිහින් වාඩි වුණාට පස්සේ දැන් විභාගෙට පිළිතුරු ලියද්දී ඔබ කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. මම මේ ගැන මුලින්ම කතා කරනවා. දැන් හැම විෂයකම ඔබ දන්නවා උසස් පෙළ විභාගයේ සෑම විෂයකටම පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒකෙදි මම මුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. පළවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ බොහෝ විෂයන්ගේ බහුවර්ණ ප්‍රශ්න වලින් සමන්විත ප්‍රශ්න පත්‍රයක්. සමහර විෂයන්ගේ බහුවර්ණ ප්‍රශ්න සහ කෙටි පිළිතුරු සැපීමේ වර්ගයේ ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේ මොන ප්‍රශ්න පත්‍රයක් ආවත් දැන් ඔබ වාඩි වුණාට පස්සේ මුලින්ම ඔබට මේ ප්‍රශ්න පත්‍ර බෙදනවා. ඔබට අදාළ විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය බෙදුවාම ඔබ මුලින්ම කරන්න ඕනේ අර ඒ පිළිතුරු සැපීමට දෙන බහුවර්ණ කඩදාසියේ හෝ ඒකෙම උත්තර ලියන්න දෙනවා නම් ඒ ප්‍රශ්න පත්‍රයේ නියමිත තැන් වෙන් කරලා තියෙනවා විභාග අංකය ලියන්න. මේ බොහෝ අයදුම් කරුවන් කරන වැරද්දක් තමයි විභාග අංකය ලියන්න අමතක කරනවා අනිත් හැම දෙයක්ම කරනවා. ඒ නිසා මුලින්ම ඔබ කරන්න ඕනේ විභාග අංකය ලියන්න. ඉතින් අනිත් එක මේ විභාගය කියන්නේ අර ජීවිතේම නෙමෙයි. ඒ නිසා බොහොම සැහැල්ලුවෙන් මුහුණ දෙන්න ඕන. මොකද ඔබ දැන් මේ වෙනකොට විෂය නිර්දේශයට සූදානම් වෙලා ඉන්නේ. මට මෙතෙන්ද කියන්න ඕන දැන් අර මේ මනෝවෛද්‍ය විශේෂඥතුමිය කිව්වා මේ ඔබට තියෙනවා ප්‍රශ්නයක් මේ පාඩම් කරපුවා එයිද ඒ කියන ප්‍රශ්නේ. ඔබට පාඩම් කරපුවා කියන්නේ විෂය නිර්දේශය ආවරණය කරා නම් ඔබ විෂය නිර්දේශයට සූදානම් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ විෂය නිර්දේශය ඇතුළත. ඒ නිසා ඔබ පාඩම් කරපුවා තමයි විභාගෙට එන්නේ. ඉතින් ඒ නිසා ඔබට කිසිම සැකයක් නැහැ. ඔබට පිළිතුරු ලියන්න පුළුවන්. පළවෙනි දේ තමයි විභාගෙට වාඩි වුණාට පස්සේ ඔබ මුලින්ම හිතන්න ඕනේ අර මට පුළුවන් කියන හැඟීමෙන් පිළිතුරු සපයන්න ඕනේ. ඇත්තටම ඔබට පුළුවන් බැරි නැහැ. මේ පිළිතුරු ලියනකොට වැඩි විශේෂයෙන් සලකා බලන්න ඕන. දැන් මේ ඉස්සර වෙලාම කරන්න ඕනේ ප්‍රශ්න පැහැදිලිව තේරුම් ගන්න එක. ප්‍රශ්න පැහැදිලිව තේරුම් ගත්තේ නැත්නම් උත්තර ලියා ගන්න අමාරුයි. දැන් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඔබට වර්ණ 5කින් සමන්විත ප්‍රශ්න තියෙනවා බොහෝ විෂයන්ගේ. සමහර විෂයන්ගේ විතරක් වර්ණ 4කින් සමන්විත ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔබට මේ වර්ණ අතරේ සංසරණය වෙනකොට සැරිසරනකොට ඔබට නිවැරදි පිළිතුර මොකක්ද කියලා හරියටම විෂය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔබට මතක් වෙනවා නිවැරදි පිළිතුර මොකක්ද කියලා. ඒ නිසා ඔබ මුලින්ම කරන්න ඕන ප්‍රශ්නේ හොඳින් කියවලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට කාලය කළමනාකරණය කරගන්න ඕනේ. ඇයි? දැන් සමහර විට සමහරු හිතනවා මේ බහුවර්ණ 50ක් තියෙනකොට පැය දෙකක් තියෙනකොට
විනාඩි 2.4ක් වගේ කියලා ඔක බෙදා ගන්නවා හැම ප්‍රශ්නයකටම මේ ගාන ඇති කියලා. එහෙම නෙමෙයි. ඔබට මෙතෙන්දි මට විශේෂයෙන් කියන්න ඕනේ දැන් ඔබ මේ වගේ ප්‍රශ්න පත්‍ර රාශියකට පිළිතුරු ලියලා ඇති. ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක මුලින්ම එන ප්‍රශ්න ටිකක් සරල ප්‍රශ්න. එතකොට ඒ හා ඒවට ගත වෙන කාලය ටිකක් අඩුයි. හැබැයි ප්‍රශ්න පත්‍රයේ අවසානයේට යනකොට අර ඉහළ මානසික හැකියාව මැනෙන ආකාරයේ ප්‍රශ්න තියෙන්නේ ටිකක් අර මුලම තියෙන ඒවට වඩා ටිකක් අමාරු ප්‍රශ්න තියෙන්නේ. එතකොට අර කාලේ වැඩිපුර තියෙන්න ඕන අර අවසානයේ තියෙන ප්‍රශ්න වලට. ඒ නිසා ඔබ හැම ප්‍රශ්නයකටම සමාන කාලය වෙන් කර ගන්නේ නැතුව ටිකක් කල්පනා කරන්න ඕන ටිකක් අර පහසුයි කියලා වගේ හිතන ඒවට සාමාන්‍යයෙන් මුලින්ම තියෙන්නේ ටිකක් පහසු ප්‍රශ්න. මොකද ඒ දෙන්නේ ඔබට පුළුවන් කියන හැඟීම දෙන්න තමයි මේ විදිහේ මුල්ම ප්‍රශ්න ටිකට සැහැල්ලුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා කාලය කළමනාකරණය කරගන්න ඕන මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියද්දි. ඊළඟට දැන් ප්‍රශ්න අපි හිතමුකෝ ප්‍රශ්න 5ක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ලියාගෙන යනවා කියලා. ඔබට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න බෑ. දන්නේ නැහැ. දන්නේ නැත්නම් එතන රැඳී ඉන්න එපා. දුවේ පුතේ ඔබ එතන රැඳී හිටියොත් වෙන්නේ ඉතුරු ප්‍රශ්න ටිකට ලියා ගන්න වෙලාව මදි වෙනවා. ඒ නිසා එතන ඉන්නේ නැතුව ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන ඊළඟ ප්‍රශ්නෙට යනකොට ඔබ සලකුණු කරගන්න ඕන ප්‍රශ්න පත්‍රයේ සලකුණක් දාගන්න ඕන මම මේකට ලිව්වේ නැහැ කියලා කතර සටහනකින් හෝ ලකුණු කරගන්න ඕනේ. ඒ වගේම පිළිතුරු ලියන බහුවර්ණ කඩදාසියෙත් දැන් 6 වෙනි එකට ලිව්වේ නැත්නම් 6 වෙනි එකේ ප්‍රශ්නාංකයේ ඉස්සරහා කතරයක් දාගන්න ඕන ලිව්වේ නැහැ කියලා. ඊට පස්සේ 7 වෙනි එකට ප්‍රශ්නෙට ගියාම 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරියටම ලියන්න ඕනේ බහුවර්ණ කඩදාසියේ අර අංක 7 ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න තියෙන ඒ පේලියේ. නැත්නම් ඔබ අර සලකුණක් දාගත්තේ නැත්නම් 6 වෙනි එකට ඔබ මොකද කරන්නේ අර 7 වෙනි එකට අදාළ උත්තරේ සලකුණු කරන්නේ 6 වෙනි එකේ. අන්තිමට 50ම ලිව්වම තමයි අවසානයේට මතක් පේන්නේ මේ මොකක් හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා කියලා. එතකොට වෙලාව අවසానයි. ඒ නිසා මතක ඇතුව ඔබ ප්‍රශ්න අතෑරලා යනම නම් ඒ අතාරින ප්‍රශ්න පත්‍රයේ කතර සලකුණකින් සටහන් කරගන්න පිළිතුරු ලියන බහුවර්ණ කඩදාසියෙත් සලකුණක් දාගන්න. අනිත් එක තමයි ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියද්දි බහුවර්ණ වලට හැම වෙලෙම ප්‍රශ්නෙට අදාළ අංකය බලලයි පිළිතුර සටහන් කරන්න ඕනේ. මේක විශේෂයෙන් මතක තියාගන්න. බොහෝ දරුවෝ අර කලබලයට සැලකිලිමත් වෙන්නේ නැති තැනක් මම මේ ඔබට මතක් කරේ. ඊළඟට මෙතෙන්දි කියන්න ඕනේ දැන් අවසානයේට ගියාට පස්සේ දැන් අන්තිම ප්‍රශ්න අපි හිතමු 50ක ප්‍රශ්න පත්‍රයක් කියලා. 50කට ලිව්වා 50ටම දැන් 50 වෙනි එකට ලියලා ඉවර වෙලා ආයෙ මතක් කරන්න ඕනේ. ආයෙ බලන්න ඕනේ අතෑරපු තැන් මොනවද කියලා. දැන් ඔබට අතෑරපු ප්‍රශ්න පහසුයි බලාගන්න අර කතර සලකුණක් දාගෙන ගිය නිසා. ඊට පස්සේ දෙවනි වතාවේ නැවත වරක් අර නොලිය පිළිතුරු නොලිය ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඊළඟට දැන් ඔබට හිතෙනවා නම් උත්තරේ දන්නේම නැහැ කියලා. අර අතෑරලා යනවට වඩා එතන අතාරින්න එපා මම කියන්නේ. දැන් ඔබට පේනවා බහුවර්ණ උත්තර 5ක් තියෙනවා නම් අර වර්ණ 5ක් තියෙනවා නම් ඔබ මුලින්ම පේනවා මේ දෙකක් නම් උත්තරේ වෙන්නෙම නැහැ කියලා. ඊට පස්සේ තව ටිකක් වෙලා ප්‍රශ්නේ දිහා බලාගෙන ඉන්නකොට ඔබට පේනෙයි තව එකක් අතාරින්න පුළුවන් කියලා. ඊළඟට ඔබට ඉතුරු වුණොත් මම මේ කියන්නේ දන්නේම නැති ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. ඊළඟට ඔබට ඉතුරු වෙන්නේ දෙකයි උත්තර දෙකයි අර වර්ණ දෙකයි. ඒ දෙක අතරේදී ඔබට වඩාත්ම විශ්වාසයි. දැන් ගොඩක් කියන්නේ බොහෝ දුරට නිවැරදියි කියන හැඟෙන ප්‍රශ්නේ තෝරලා ඒකේ අංකේ සටහන් කරන්න අර උත්තරයක් ලියන්නේ නැතුව අතෑරලා යනවට වඩා ඔබට ආසන්නෙන් හරි මේක මට හරි කියලා හිතෙනවා නම් ඒක සටහන් කරගෙන යන්න. නැත්නම් අර සමහර විට ඒක හරියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර අතාරින්න එපා. ඔබට දීලා තියෙන්නේ අවස්ථාව දීලා තියෙන්නේ ඒකයි මේවට. ඉතින් ඊළඟට මම කියන්න කැමති දෙවනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. දැන් ඔබ ගිහින් දෙවනි ප්‍රශ්න පත්‍රයේ තියෙන වෙන දවසකනේ ගිහින් වාඩි වෙනාට පස්සේ බෙදන්නේ පිළිතුරු ලියන පොත. ප්‍රශ්න පත්‍රයට ඉස්සර වෙලා මේ පිළිතුරු ලියන පොත බෙදුවාම ඒ පොතේ තියෙන විභාග අංකේ දාන පිටු. ඒ තැන්වල විභාග අංක දාන්න ඕනේ. දැන් දාලා ඊට පස්සේ දැන් ඊළඟට තමයි ප්‍රශ්න පත්‍රය බෙදාගෙන යන්නේ. ප්‍රශ්න පත්‍රය බෙදාගෙන ගියාම
ඔබට ප්‍රශ්න පත්‍රය අතර ලැබුණට පස්සේ විනාඩි 10ක රීඩින් ටයිම් එකක් දෙනවා. මේ රීඩින් ටයිම් එක දීලා තියෙන්නේ මේ උත්තර ලියන්න නෙමෙයි. හොඳට බලන්න දෙවනි ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ print කරලා තියෙනවා. ඔබට මේ විනාඩි 10ක කාලය ලබා දෙන්නේ ප්‍රශ්න පත්‍රයේ කියවා පිළිතුරු සැපිය යුතු ප්‍රශ්න තෝරා ගැනීමට සහ පිළිතුරු ලිවීමේ ප්‍රමුඛතාවය තේරුම් ගැනීම සඳහා තමයි මේ විනාඩි 10 දීලා තියෙන්නේ කියලා ලියලා තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක මේ විනාඩි 10දී පිළිතුරු ලියන්න පටන් ගන්න එපා. හොඳින් ප්‍රශ්න කියවලා මේ අර විෂය කරුණු මතක් කරගන්න මොනවද ලියන්නේ කියන. දැන් මේ විනාඩි 10 පුළුවන් ඔබට. දැන් විභාගේ ලියන්න ගියාම සාමාන්‍යයෙන් ප්‍රශ්න දැක්කහම මතක් වෙනවා ඉස්කෝලේ උගන්වපු ඒවා. පන්ති ගියා නම් පන්ති උගන්වපු ඒවා. ඊළඟට ෂෝට් නෝට්ස් ගැහුවා නම් ඒ වගේ පාට කරලා තියෙන තැන් රතු පාටින් මාතෘකා පාට කරලා තියෙනවා. ඒවා පවා ඔබට මැවිලා පේනවා. අන්න ඒව දැන් ප්‍රශ්නෙට අදාළ සටහන් ටික මේ වෙලාවේදී මේ විනාඩි 10ේදී කොතන හරි සටහන් කරගන්න. ප්‍රශ්න පත්‍රේම හරි කමන්නේ පොඩිවට පොඩි නිකන් අර ස්කෙච් එකක් ඒ කියන්නේ නිකන් සැලැස්මක් හදාගන්න උත්තර වලට. ඒ විනාඩි 10 දීලා තියෙන්නේ ඔන්න ඕවට. අනිත් එක තමයි ප්‍රශ්න පත්‍රේ හැම ප්‍රශ්නයකම කොටස් අණු කොටස් කියවන්න. දැන් සමහරු කරන දෙයක් තමයි ওই දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ එකම හැම ප්‍රශ්නයකම ප්‍රශ්න අණු කොටස් තියෙනවා. සමහර විට පළවෙනි අණු කොටස කියවුවාම හැමෝටම හිතනවා මේක ලියන්න පුළුවන් කියලා. හැබැයි ඒ අය සරල ප්‍රශ්නයක් අහන්නේ පළවෙනි කොටසින්. දෙවෙනි කොටසට තුන්වෙනි කොටසට හතරවෙනි කොටසට යනකොට ටිකක් ලකුණු බර ලැබීමත් වැඩි, ප්‍රශ්නේ දුෂ්කරතාවයත් වැඩි. එතකොට ඔබ බලන්න ඕනේ ප්‍රශ්න 7ක් දීලා 5ක් තෝරනවා නම් ඔබ ඒ 5 තෝරගන්න ඕනේ අර පළවෙනි ප්‍රශ්නේ කොටස දිහා විතරක් බලලා තෝරගන්න එපා. මොකද සමහර විට මේ පළවෙනි කොටසට පිළිතුරු ලියා ගන්න පුළුවන් වුණාට අන්තිම කොටසට මේ ප්‍රශ්නේම තුන්වෙනි කොටසට හෝ හතරවෙනි කොටසට පිළිතුරු ලියන්න ටිකක් ඔබට සාර්ථකව පිළිතුරු ලියන්න බැරි වෙයි. ඒ නිසා ඔබ කරන්න ඕනේ මේ විනාඩි 10 හැම කොටසකටම සාර්ථකව පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න විතරක් තෝරගන්න ඕන. ප්‍රශ්න 5ක් තෝරගන්න ඕනේ. එතෙන්දී අර ලකුණු බර තැබීම ගැන දැන් මොකද මම මේ විශේෂයෙන් කියන්නේ අන්තිම කොටසේ තමයි ටිකක් ලකුණු වල වැඩි බරක් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලකුණු බර තැබීම පිළිබඳව හිතලා බලනකොට මොකද අපිට හිතුණොත් පළවෙනි කොටස දිහා බලලා ලේසි තෝරගත්තාම ලේසි කියලා තෝරගත්තාම තුන්වෙනි කොටස සමහරට ලියන්න බැරි වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව හරියටම ප්‍රශ්න තෝරගන්න තමයි මේ විනාඩි 10 දීලා තියෙන්නේ. ඊළඟට මෙතෙන්දී අර ප්‍රශ්න පත්‍රයේ දැන් උපදෙස් දීලා තියෙනවා. ඒකත් හොඳින් අවධානය යොමු කරන්න ඕන. දැන් සමහර විෂයන්ගේ තියෙනවා ප්‍රශ්න පත්‍රයේ දෙකට බෙදලා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා. උපදේශවල තියෙනවා අනිවාර්යයෙන්ම එක් කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙක බැගින් තෝරාගෙන ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. දැන් උදාහරණයක් කිව්වොත් ආර්ථික විද්‍යාව විෂයේ තියෙන කොටස සහ ආ කොටස කියලා කොටස් දෙකක් තියෙනවා. අවම වශයෙන් එක් කොටසකින් ප්‍රශ්න දෙකක් තෝරගන්න තියෙනවා. එතකොට අපි කොටස් දෙකෙන්ම දෙක තෝරගෙන පස්වෙනි එක තෝරගන්න ඕන කුමක් හෝ කොටසකින්. කිසිම වෙලාවක එකකින්ම හතරක් තෝරගන්න බෑ. එහෙම වුණොත් ඔබට එතනින් මොකද උපරිමේ ලියන්න පුළුවන් එක කොටසකින් ප්‍රශ්න 3යි. එතකොට අර එක ලියන වැඩිපුර ලියන ප්‍රශ්නෙට ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ උපදෙස් කියවා බලන්න ඕනේ. ඊළඟට දැන් මේ අර ප්‍රශ්න තෝරගත්තට පස්සේ මේ පිළිතුරු ලියන ක්‍රමය ගැන මම ටිකක් කියන්නම්. ඔබට වඩාත්ම සාර්ථකව පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නෙට තමයි පළවෙනියට පිළිතුරු ලියන්න ඕනේ. ඇයි? එතකොට තමයි මට පුළුවන් කියන හැඟීම එන්නේ. තමන්ට පුළුවන් කියන හැඟීම තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන්නේ එතකොට. අන්න ඒ නිසා තමන්ට හොඳටම පුළුවන් සාර්ථකවම ලියන්න පුළුවන් ප්‍රශ්නෙට මුලින්ම උත්තර ලියන්න ඕනේ. ඊළඟට තමන්ට පුළුවන් හොඳටම ලියන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්නෙට ඊළඟට උත්තර ලියන්න. අන්න ඒ අනුපිළිවෙලෙන් ලියාගෙන යන්න. හැබැයි මට මෙතෙන්ද විශේෂයෙන් කියන්න තියෙනවා අර හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ ගොඩාක් ලියලා ඉන්න එපා. හැම එකටම සමාන කාලයක් තමයි වෙන් කරලා තියෙන්නේ. කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් අර සමහර විට ගොඩාක් ලේසි නම් ගොඩාක් ලියලා ඉන්නවනේ. එහෙම කරන්න එපා. අර අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ගියාම ඔබ දන්නවා මේක විශේෂයෙන් කියන්න ඕනේ නෑ. අර ලකුණු බර තැබීම ගැන සැලකිලිමත් වෙලා මේ ප්‍රශ්න තෝරාගෙන අර පිළිවෙලට Tamanට පුළුවන් දේ ඉස්සෙල්ලා ලියලා
ලියන්න පටන් ගන්න. ඊළඟට කාලය වෙන් කරනකොට මං කිව්වනේ දැන් ওই දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවල කොටස් තියෙනවා කියලා. කොටස් වලට පිළිතුරු ලියද්දී කාලය වෙන් කරනකොට අර ලකුණු බර තැබීම කියලා ගැන බලන්න. දැන් ලකුණු දෙකයි නම් තියෙන්නේ. කරුණු දෙකක් සඳහන් කරන්න නම් ඒ කරුණු දෙක විතරමයි සඳහන් කරන්න ඕනේ. වැඩිපුර ලියන්න එපා. ඔබ ඒ ගැන 10ක් කරුණු දන්නව ඇති. හැබැයි ඒවා ලියන්න එපා. දෙකයි නම් අහලා තියෙන්නේ. දෙකයි ලියන්න ඕනේ. මොකද වෙලාව ඕන. අවසන් කොටස් වලට යනකොට එකම ප්‍රශ්නේ වුණත් ටිකක් කාලය වැඩිපුර ඕන. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම. ඒ වගේම පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් එහෙමයි. පිළිතුරු සැපයීම සඳහා ඔබගේ අවධානය යොමු කරන්න. මොකද විභාගයක් අර කොච්චර විෂය දැනුම තිබ්බත් විභාගයකින් සාර්ථක වෙන්න නම් මෙන්න මේ දේවලුත් දැනගෙන ඉන්න ඕන. මේ මොකද නැත්තම් අපිට විෂය දැනුම තිබ්බ පමණින් අපි ගොඩාක් ලියලිය හිටියොත් කාලය කළමනාකරණය කරගන්නේ නැතුව අපිට සාර්ථක වෙන්න බැහැ. නිසා දුවේ පුතේ මේ ගැන ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න. ගායත්‍රි අබේගුණසේකර මහත්මියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒක මං හිතන්නේ පැහැදිලි අත්අකුරු ලිවීමත් මං හිතන්නේ වැදගත්. ඔය හිතාගෙන ඉන්නවා අපි විභාගයට ගියාම අකුරු ලස්සනට ලියන්න ඕනේ කියලා. මුතු කැට වගේ අකුරු ලියන්න ඕනේ කියලා. ඇත්තටම එහෙම ලස්සන අකුරු තියෙනව නම් ලිව්වට කමක් නැහැ. එහෙම ලස්සන අකුරු ලස්සන ළමයි ඉන්නවා. හැබැයි විශේෂයෙන් හිත අකුරු ලස්සන ලියන්න අවශ්‍ය නැහැ. බලාපොරොත්තු වෙන්නේ ඔබගෙන් පැහැදිලි අත්අකුරු සහ පැහැදිලි ඉලක්කම්. දැන් ගණිතේ වගේ විෂයන්හිදී 2 හොයාගන්නත් බෑ 3 හොයාගන්නත් බෑ. එහෙම ලියන්නේ නැතුව පැහැදිලි ඉලක්කම් සහ පැහැදිලි අත්අකුරු ලියන්න. මෙතෙන්දි තව දෙයක් මට කියන්න ඕන. සමහර දරුවෝ ඉන්නවා උත්තර ලියනකොට මාතෘකාව පාට කරන්න වෙනම රතු පෑන් අරන් යනවා. එහෙම රතු පෑනෙන් අරන් ගිහින් ඉරි ගහලා පාට කරලා ඒව කරන්න ඕනේ ඔබගේ සටහන් පොත වගේ. එහෙම නේද බණ්ඩාර මහත්මයා? මොකද ඒවා ඒ අනවශ්‍ය කාලය ගත කිරීමක් එතෙන්දී සිද්ධ වෙන්නේ. නිසා පැහැදිලිව ඔබේ පිළිතුර ලබා දෙන්න ඒ අවශ්‍ය අදාළ ප්‍රශ්නය අනුව. පොඩි කාරණයක් ඒකට එකතු කරන්න. දැන් සමහරක් දරුවෝ කල්පනා කරනවා පිටුව එක මැදට එන කලින් දියලා ඊටු ටික ඊළඟ ප්‍රශ්නේ එතනින් පටන් ගන්න ඕන කියලා. නමුත් ඒක සම්පූර්ණම නොකළ යුතු දෙයක් දරුවනේ. ඔබ පිළිතුරු පොතේ පිළිතුරු ලියාගෙන යනකොට සෑම අලුතින් පටන් ගන්නා සෑම ප්‍රශ්නයක්ම ඔබ අලුත් පිටුවකින් පටන් ගන්න. මොකද ඔකේ එකේ වාසි දෙකක් තියෙනවා ඔබට. එකක් තමයි පසුව නැවත ඔබට යම්කිසි පිළිතුරට යම්කිසි කොටසක් ඇතුළත් කරන්න තියෙනවා නම් ඔබට ඇතුළත් කරන්නට අවස්ථාව තියෙනවා. අනිත් එක පරීක්ෂකවරයාට ඉතා පැහැදිලි ඔබ ලියන ලද ප්‍රශ්නය පිළිතුර නිවැරදිව ඔහුට මේ ඇගීම් කාරණය කරන්න පුළුවන්. අනික් කාරණය තමයි ඔබ අමුණන පිටු. ඒ නිවැරදිව ප්‍රශ්න වල අනු කොටස් තියෙනවා. අනු කොටස් අංක ආ හෝ ඒ හෝ ඒ කියන්නේ ඒ ආකාරයෙන් එහෙම නැත්නම් පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස ආදී වශයෙන් නිවැරදිව ඒ හඳුන ඔබ සටහන් කිරීම අවශ්‍යයි. මොකද විශේෂයෙන් පැහැදිලිතාවය සහ නිර්වද්‍යතාවය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද ඔබ හුඟක් මහන්සිලා ගොඩක් ලිව්වට වැඩක් නැහැ. හැබැයි ඔබ හරි නිවැරදිව ඔබ ඒ අනු කොටසට ආйти අංක ඒ අනු කොටස සටහන් කරේ නැත්තම්. ඉතින් ඒ වගේම ඔබට මේ පිළිතුරු ලියලා ඉවරලා මං හිතන්නේ ආපහු ඔබට යම්කිසි කාලේ ඉතුරුවක් තිබුණොත් අපි අර ඉස්මුලින් කියපු ඉඩ ඉතුරු කරොත් ඔබට නැවත ඔබගේ පිළිතුරට තවත් යම් කොටසක් එකතු ගන්න පුළුවන්. මම හිතන්නේ ඕක විශේෂයෙන් ගායත්‍රි මහත්මිය ඕක මම දැන් පිළිතුරු පත් හැකීම කටයුතු වල සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක මම හිතන්නේ අපි අත්දකපු එක කාරණයක්. ඇත්තටම මේ වැඩසටහන දැනුම් දීපු දවස් ඉඳලා අපිට විශාල ප්‍රතිචාරයක් ලැබුණ විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් අම්මලා තමයි ගොඩක්ම කතා කරේ මේ වැඩසටහන පිළිබඳව. මොකද අම්මලා ආදරණීය දරුවනේ අවුරුදු 18ක් 19ක් 20ක් කාලයක් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඕගොල්ලන්ව හදලා අද මේ සූදානම් කරන්නේ තව සද්දෙකින් මොහොන දෙන විභාගයට ඉහළ ප්‍රතිඵල ගන්න. අපිට තේරුණා අපි හික දැනගෙන හිටියා නමුත් අපිට තේරුණා කොයිතරම් දෙමව්පියන් උද්‍යෝගිමත් වුණාද කියලා මේ වැඩසටහන සහභාගී වෙන්න, මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න, මේ වැඩසටහන පිළිබඳව ප්‍රචාරය කිරීම සඳහා විශේෂම අපට සහයක් දුන්නේ ඇප්ලා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය.
ඒ වෘත්තීය දේශකවරුන්ගේ සංගමේ ලේකම්තුමා සභාපතිතුමා සහ සියලුම දේශක මහත්වරුන් මහත්මියන් එයාගේ පෞද්ගලික පහසුකම් සමාජ මාධ්‍ය පහසුකම් පාවිච්චි කරා මේ පිළිබඳව දැනුම් දෙන්න. විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම දරුවනේ තව දෙයක් කියන්න ඕනේ. විභාගේ ප්‍රශ්නයට උත්තර ලියනකොට එක ප්‍රශ්නයකට උත්තර ලියලා තියෙන්නේ වැරදි නම් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේට යම් කිසි ආකාරයක අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඕක ආයේ ඊට පස්සේ ප්‍රශ්න පත්‍රය ඉවරුණායින් පස්සේ ඇවිල්ලා සාකච්ඡා කරන්න ඕනේ. ගෙදර ගිහිල්ලා මේ පිළිබඳව විශේෂයෙන් මරණ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. ඒක එතනින් ඉවර කරන්න. ඉවර කළා ඊළඟ දවසේ විභාගයට මුහුණ දෙන්න. මෙතන ඉන්න මේ මණ්ඩලයේ හැම කෙනෙක්ම කිව්වා උසස් පෙළ කියන්නේ ජීවිතේ එකම දේ නෙමෙයි කියලා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මොනවද කරන්න කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා අපි මේ පොලිමත් එඩියුකේෂන් කියන ආයතනයේ පොලිමත් කැම්පස් පොලිමත් කන්සල්ටන්සි සර්විස් කියන ආයතන දෙකක් පවත්වාගෙන යනවා. ඔබට පුළුවන් මේ දුරකථන අංකය හරහා ඕනම වෙලාවක විභාගය අවසන් වුණායින් පස්සේ ඔබට හිතෙනවා නම් ඊළඟට මොකද කරන්නේ උසස් පෙළ විභාගයෙන් පස්සේ කියන එක ගැන ඔබට ගැටලු निराකරණය කරන්න පොලිමත් කියන සන්නාමයේ යටතේ අපි සූදානම් මේ දුරකථන අංකයට ඔබ ඕන වෙලාවක කතා කරොත් අපට පුළුවන් වෙයි ඔබට අවශ්‍ය සහාය මේ විද්වතුන් වගේම අපි පොලිමත් කන්සල්ටන්ට් සර්විස් එකට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ විද්වතුන් ඒ විද්වතුන් එක එකතු වෙලා අපට පුළුවන් වෙයි ඔබට අවශ්‍ය උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෘත්තීය අධ්‍යාපනය වෙන්න පුළුවන් මේ සියල්ලම සඳහා අවශ්‍ය සහාය පුළුවන් වෙයි දෙන්න විභාගයේ පැවැත්වෙන කාලය නෙමෙයි මම විශ්වාස කරනවා විභාගයට කලින් හරි විභාගයේ අවසන් වුණයින් පස්සේ හරි ඕනෑම වෙලාවක අපේ මේ දුරකථනය හරහා දුරකථන අංකය හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙවෙනි වටය අපි කෙටියෙන් සඳහන් කරොත් මම මුලින්ම ආරාධනය කරනවා ඩොක්ටර් අබේසිංහට මොනවා හරි තවත් එකතු කරන්න තියෙනවද දරුවන්ට විභාගයට ඉස්සෙල්ලා කියලා. ඔව් සර් ඇත්තටම මේ දරුවන්ට වගේම මේ වෙලාවේදී දෙමව්පියන්ටත් කතා කරන්න ඕන. මොකද දරුවන්ගේ විභාග ආතතිය වගේම දරුවන්ගේ විභාගය නිසා දෙමව්පියන් දැන් ආතතියටපත් වෙලා ඉන්නවා කියන එක තමයි අපි සාමාන්‍යයෙන් හැමදාම අහන දකින කාරණාව වෙන්නේ. අර සර්ට ආපු දුරකථන ඇමතුම් වල එක පැත්තක් එක ප්‍රතිඵලයක් තමයි දෙමව්පියන් මේ වෙලාවේදී ලොකු ආතතියක ඉන්නේ. මේ කාලෙදී ඔවුන්ගේ රාජකාරී කටයුතු ව්‍යාපාර කටයුතු සාමාන්‍ය දිනදා ගෙදර දොරේ කටයුතු වලදී මේ ගෙදර විභාගය ලියන දරුවෙක් ඉන්නව නම් ඔවුන් ඒකම මතු කරමින් කතා කරන කාලයක් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දෙමව්පියන්ට කියන්න තියෙන්නේ දරුවා මේ වෙලාවේදී පුළුවන් තරම් සංසුන්ව සහ පාඩම් කර දැන් මේ වෙනකොට අර අපේ මැඩම් කිව්වා වගේ විෂය කරුණු දැන් පාඩම් කරගෙන ඉවරයි. දැන් සිලබස් එක කවර් වෙලා ඉවරයි. මේ වෙලාවේදී අලුතෙන් සිලබස් එකක් කවර් කරන්න යන දරුවෙක් නෙවෙයි ගෙදර ඉන්නේ. අන්න ඒ නිසා දරුවට අනවශ්‍ය විදියට ප්‍රශ්න කිරීම අනවශ්‍ය විදියට ක්වෙස්චන් කරන එක දරුවට ලොකු පීඩනයක් වෙන්න පුළුවන්. සහ අර ඇතැම් අවස්ථාවන් වලදී අපි පාඩම් කරපු ක්‍රම අපි විභාගයකට සති දෙකකට කලින් ගත කරපු ආකාරය පාඩම් කරපු විදිය ගෙදර අයත් එක්ක හැසිරිච්ච ආකාරය දැන් ඉන්න දරුවෙකුගෙන් දකින්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ජෙනරේෂන් එකේ වෙනසත් එක්ක දරුවා සමහර විට ෆෝන් එක අතේ තියාගෙන බලන්නේ නෝට් එකක් වෙන්න පුළුවන්. හැබැයි පේරන්ට්ස්ලට හිතෙන්න පුළුවන් මේ ළමයා බැලුවොත් මේ ෆෝන් එක අතේ තියාගෙන මොකද කරන්නේ කියලා. හැබැයි ළමයා කියන්න පුළුවන් නෑ මේ අලුත් නෝට් එකක් තියෙනවා මම මේ ඒක තමයි බැලුවේ කියලා. ඒ වගේ මේ ජෙනරේෂන් ગેප් එකේ ප්‍රශ්නත් සමහර වෙලාවට මේ වෙලාවේදී පේරන්ට්ස්ලට එන්න පුළුවන්. කොහොම නමුත් විශේෂයෙන්ම කියන්න තියෙන දෙමව්පියන්ට මේ වෙලාවේදී දරුවෙක් කියනවා නම් මට මේ වෙලාවේදී අමාරුයි අපහසුයි නිින්ද යන්නේ පාඩම් මතක හිටින්නේ නැහැ මට මගේ ඇඟ මොකක්ද වෙනවක් මට කියන්න තේරෙන්නේ නැහැ කියනකොට ඕවා මේ විභාගේ කල් දාන්න මේවා මේ බොරු කතා ඕවා ගණන් ගන්න නැතුව ඉන්න එපා කියලා අර දරුවා කියන දේ නොසලකා හැරෙන්නේ නැතුව අපිට මේ වෙලාවේදී හරි ඔයාට එහෙම දැනෙනවා නම් අපිට මේ වෙලාවේදී ඔයාට දෙන්න පුළුවන් සපෝට් එක තමයි ඒ සඳහා ඔයාට සුදුසු සහයෝගයක් වෘත්තීයමය සහයෝගයක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් ළඟට තැනකට ඔයාව අරගෙන යන එක අපි ඒ උදව්ව ඔයා වෙනුවෙන් කරන්න මේක විභාගය කියලා කියන්නේ මුළු ජීවිතේම නෙවෙයි අංක එක සමහර වෙලාවට
මේ පීඩනය වැඩි වුණාට පස්සේ විභාගෙ ලියන්නේ නැතුව දරුවට විභාගය අතහැරලා දාන්න ඕන කියලා දෙමව්පියන් එක්ක අරගල කරන්න යන ආගියුමන්ට්ස් වලට යන දරුවෝ අපි දැකලා තියෙනවා මේ කාලෙදි. මේ අන්තිම මොහොතේදී විභාගය අතහරින්න හිතිලා දෙමව්පියන් එක්ක ප්‍රශ්න කරගන්න දරුවෝ ඉන්නවා. ඒ වෙලාවට දෙමව්පියන් දරුවාගේ මානසික මට්ටම තේරුම් අරගෙන හරි අපි මේ ගැන කතා කරමු කියලා ඒ සඳහා අවශ්‍ය කරන සහායක් ලබා දෙන එක අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි තාක්ෂණය භාවිතා කිරීමේදී සහ අනිත් අය එක්ක විශේෂයෙන්ම මේ වෙනකොට තමන්ගෙම එකම පවුලේ අයියලා අක්කලා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නවනම් හොඳ වෘත්තීන් වල ඉන්නවනම් අයියලා අක්කලාගේ ගැන කිය එයත් මෙහෙම කරගත්තා මෙයත් මෙහෙම කරගත්තා අල්ලපු ගෙදර ළමයාත් කරගත්තා ඥාතීන්ගේ ළමයිනුත් කරගත්තා ඔයා තමයි දැන් ඉන්නේ ඔයා නම් මේක කරගන්නේ නැතුව හරියන්නේ නැහැ කියන කතන්දර ටික මේ මොහොතේදී දරුවා එක්ක ඒ sannivedanaya නොකළ යුතුයි. දරුවට අවශ්‍ය කරන හොඳ නිින්දක් ලබා ගන්න හොඳට තමන් කැමති ළමයා කැමති පෝෂාහාර වේලක් ලබා දෙන්න දරුවට අවශ්‍ය නිදහස ලබා දෙන්න කියන කාරණා ගැන දෙමව්පියන් සැලකිලිමත් වෙනවනම් මේ වෙලාවේදී අතිශය වටිනවා. මොකද එහෙම නැති වුණොත් අර අම්මා තාත්තා කතා කරන එකත් මේ වෙලාවේදී සමහර විට අර දරුවට දරා ගන්න බැරි හෝ දරුවා අකමැති දෙයක් නම් අම්මා තාත්තා දොරට තට්ටු කළා හරි කියන්නේ සමහර විට දරුවා ඒකත් මේ වෙලාවේදී ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කතා කරන එක පවා අම්මා තාත්තා එක්ක ප්‍රතික්ෂේප කරන්න. කන්න බොන්න කතා කරත් දරුවට සමහර වෙලාවට මේ වෙලාවේදී නුරුස්සන ස්වභාවයක් එන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට දරුවගේ මානසිකත්වයේ තියෙන මේ විභාග මානසිකත්වය නිසා විභාග ආතතිය නිසා කියන එක දෙමව්පියනුත් තේරුම් අරගෙන ඔවුන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා නම් වඩා යහපත් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සමහර වෙලාවට අපි කොච්චර කිව්වත් අම්මලා තාත්තලා හරි ආසයි තමන්ගේ දරුවෝ විභාග ජයග්‍රහණ ලබා ගන්නවට ඉහළට යනවට. හැබැයි තමන්ට කරගන්න බැරි වෙච්ච තමන්ට ලබා ගන්න බැරි වෙච්ච ප්‍රතිඵලය ආත්මාර්ථකාමී විදියට දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ලබා දීලා ගන්න උත්සාහ කරන්නේ නැතුව ඔවුන්ට අවශ්‍ය කරන ආදරණීය සහයෝගය ලබා දීලා ඔවුන්ට අහුම්කන් දීලා ඔවුන්ට කොන්දේසි විරහිතව ආදරය දීලා මේ වෙලාවේදී අපි ඔයත් එක්ක ඉන්නවා අපි කොහොම හරි හොඳ විදියට මේක කරගමු කියන ආදරණීය sannivedanaya දරුවා එක්ක පවත්වා ගන්න පුළුවන් නම් දරුවාගේ තියෙන මානසික පීඩනයත් ගොඩක් වෙලාවට අඩු කරගෙන විභාග ආතතියත් අඩු කරගෙන දරුවට ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය දෙමව්පියන් විදියට ලබා දීමේ හැකියාවක් අපේ ආදරණීය දෙමව්පියන්ටත් තියෙනවා. ගුණසේකර මහත්මිය මොන හරි එකතු කරනවද ඔබතුමිය? ඇත්තටම දුවේ පුතේ මම ඔබට එකතු කරන්නේ මේ උත්තර ලියද්දී තව වැඩි දුරටත් මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඔබ දන්නවා මේ හැම ප්‍රශ්නයකම විශේෂයෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ හැම ප්‍රශ්නයකටම අවසානයේ තියෙන ක්‍රියාපදයක්. ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ ක්‍රියාපදයේ කෙරෙහි. ඒ කියන්නේ මෙන්න මෙහිම තියෙනවා. නම් කරන්න කියලා තිබ්බොත් ඒ කරුණු පහ නම් කරන්න නම් කරන්න එච්චරයි. එතනින් එහාට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට සඳහන් කරන්න, පැහැදිලි කරන්න, විස්තර කරන්න කියලා තිබ්බොත් විතරයි විස්තර කරන්නේ. ඊළඟට සංසන්දනය කරන්න. සංසන්දනය කරන්න කියලා කිව්වොත් සමහරු කරනවා මොකක් හරි දෙකක් ගැනනේ අපි සංසන්දනය කරන්නේ. ඒ දෙක ගැන වෙන වෙන මේ කාරණා දෙක ගැන වෙන වෙනම ලියලා තිබ්බට සංසන්දනය කිරීමක් වෙන්නේ නැහැ. ඒ කරුණු දෙක ගැන විවිධ කාරණා ඔස්සේ සංසන්දනය කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සංසන්දනය කරගෙන යන්න ඕන දිගටම අර වෙන වෙනම විස්තර ලියන්නේ නැතුව. ඊළඟට විවේචනය කරන්න තියෙනවා නම් ඒක විවේචනය කරන්න ඕනේ. වාසි අවාසි දක්වන්න තියෙනවා නම් වාසි අවාසි දක්වන්න ඕනේ. ඊළඟට සමහර තැන්වල තියෙනවා 4ක් නම් කර 2ක් ගැන කෙටියෙන් විස්තර කරන්න කියලා. ළමයි කරලා සමහරු කරලා තියෙනවා 4ක් නම් කරලා 4ම විස්තර කරනවා. ඇත්තටම වෙලා වෙන් කරලා නැහැ එහෙම 4ක් විස්තර කරන්න. ඒ නිසා තමයි ලකුණු වෙන් කරලත් නැහැ වෙලා වෙන් කරලත් නැහැ. ඒ නිසා 4ක් නම් කරලා 2ක් විස්තර කරන්න තියෙනවා නම් ඒක තමයි කරන්න ඕන. නිසා ප්‍රශ්නයේ තියෙන ක්‍රියාපදයේ කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න. මම හිතනවා මේ කාරණා මේ දරුවන්ට විතරක් නෙමෙයි මේ සවන් දෙනවා නම් දෙමාපියොත් ඉන්නවනේ ගුරුවරු විදිහට ඉන්න අය. ඉතින් ඒ අයටත් වැදගත් වෙනවා. මොකද ප්‍රශ්නයක ක්‍රියාපදයේ කෙරෙහි ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඊළඟට තද කළුවක් උරින් මුද්‍රිත වචන තියෙනවා මේ ප්‍රශ්න පත්‍රේ. ඒ තියෙන විශේෂයෙන් නෙගටිව් ෆෝම්ස් වලින් තියෙන ඒවා. කියන්නේ නොවන්නේ, නොහැක්කේ, නොකල යුත්තේ, එතකොට නොගැලපෙන
දේවල් කිව්වොත් අර තද කළු අකුරින් මුද්‍රණය කරලා තියෙන්නේ ඒවා නෙගටිව් ෆෝම් එකෙන් යන හින්දා විශේෂ අවධානයක් යොමු කරන්න. ඊළඟට තවත් තද කළු අකුරින් තියෙනවා 2ක්ද 4ක්ද 5ක්ද 3ක්ද කියලා. ඒ ඇයි ගොඩාක් ලියන නිසා තමයි සීමා කරලා තියෙන්නේ. ඒ තද කළු අකුරින් මුද්‍රණය කරලා තියෙන්නේ ඔයගේ විශේෂ අවධානය යොමු කරන්න. අන්න ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න අවසාන වශයෙන් අර ප්‍රශ්නේ අහන දෙයට විතරක් උත්තර ලියන්න. මොකද මාකින ස්කීම් එක හැදෙන්නේ අහන දෙයට අදාළව ප්‍රශ්නේ විමසන දෙයට අදාළව තමයි පිළිතුර ගොනු කරන විදිහට තමයි ලකුණු දෙන්නේ. ඒ නිසා අහන දෙයට විතරක් උත්තර ලියන්න අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. අර බණ්ඩාර මහත්මයා කිව්වා අලුත් පිටුවකින් ආරම්භ කරන්න කියලා. මම ඕක දරුවෙකින් ඇහුවාම එයාලට තියෙන ප්‍රශ්නයක් තමයි එහෙම පිටු වලින් පටන් ගන්න ගියාම අපිට කොළ හම්බ වෙනවද කියලා. ඔබට අයිතියක් තියෙනවා කඩදාසි ඉල්ලන්න. ඒ නිසා නිතරම අලුත් ප්‍රශ්නයකට පිළිතුර අලුත් පිටුවකින් ආරම්භ කරන්න. ඊළඟට පොතට අමතරව තව ලියනවා පිටු. අමතර කඩදාසි අරන් ලිව්වහම පොතේ උනත් අර පළවෙනි පිටුවේ ඉඳන් පිටු අංක දාන්න තියෙනවා. ඒ නිසා ඔබ පිටු අංක දාන්න ඕන ලියන පිටු හැම එකකම අමතර කඩදාසි වල පවා පිටු අංකය දාන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඔබගේ උත්තර පත්‍රයට ගැට ගැහුවට පස්සේ පිටු කීයක් තියෙනවද කියලා. ඊළඟට අර තියෙනවා දැන් අර මේ සම්පූර්ණ කරන්න ඒ තැන් තියෙනවා විභාගාංක ලියන්න හිමන්න ඒවා සම්පූර්ණ කරලා ඔබගේ පිළිතුරු පත්‍රය අවසානයේදී නැවත වතාවක් බලලා තමයි අර දැන් විභාගයේ වෙලාව නිවේදනය කරනවානේ පැයක් තියෙද්දි කියනවා පැය භාගයයි කියලා තව කියනවා අන්තිම විනාඩි 5යි කියලා කියනකොට විභාගාංක තියෙනවද පිටු අංක දාලාද ඔක්කොම උත්තර ලියලාද ඒවා බලලා ගැට ගහලා බාර දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔබට මේ විභාගයට පිළිතුරු සැපයීම සඳහා ඔබට අවශ්‍ය යම් උපදෙසක් මෙතෙන්දී ලැබුණා කියලා. ඉතින් පොලිමන්ත ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මේ ෆ්‍රී නොමිලේ ලැබෙන සේවාවක් ඔබට. ඒ නිසා ඔබගේ විභාගයේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. එතන බොහෝ කරුණු අපි සාකච්ඡා කළා. දැන් තව එක කාරණයක් අපි මම හිතන්නේ සඳහන් කරන්න අවශ්‍යයි. මේ මොකද විභාග ශාලාවලදී සිද්ධ වෙන විභාග වංචා සහ ඒ සඳහා වෙන පෙළඹවීම. ඇත්තටම දැන් අපි දැන් මනෝවෛද්‍යතුමිය පැහැදිලිවම සඳහන් කරා මේ විභාගය කියන්නේ එච්චර කලබල වෙන්න, බය වෙන්න සහ එහෙම මේ මානසික සැහැල්ලුවකින් කරන්න පුළුවන් කල යුතු කටයුත්තක් කියන එක. දැන් ඇත්තටම විභාග වංචා සම්බන්ධයෙන් අපි ගත්තාම අපි අත්දැකලා තියෙන එක කාරණයක් තමයි මොකද හේතු දෙකක් හින්දා මේක එකක් වෙනවා. එකක් තමයි ළමයාට කියන්නේ නිවැරදි ආකාරයෙන් පෙනී සිටින්නට ආත්ම ශක්තියක් නැතිකම. ඒ ආත්ම ශක්තිය නැති වෙන්නේ ඇත්තටම වෙන එකකින් නෙවෙයි. ළමයාට තියෙන පීඩාව හින්දා. ඒ සමහරට එක්කෝ දෙමව්පියෝ ළමයාට බලපෑම් කරනවා. දෙමව්පියෝ යම්කිසි ටාගට් ලබා දෙනවා. මෙන්න ඔබ මෙච්චර ප්‍රමාණයක් සමත් වෙන්න ඕන. වෛද්‍ය විද්‍යාලයටම යන්න ඕන. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕන. මෙන්න විදිහට මේ කියන්නේ ඒ වගේ අනවශ්‍ය ඉලක්කයන් ලබා දෙනවා. එතකොට ළමයා ඒ අවස්ථාවේදී උත්සාහ ගන්නවා විභාග ශාලාවේදී මම කොයි ආකාරයෙන් හරි විභාගය සමත්. ඇත්තටම එහෙම දරුවෙක් නෙවෙයි අපි රටට අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වාසවන්ත යහපත් දරුවෙක් මිසක් අර ඉස්සෙල්ලා ඔබතුමී සඳහන් කළා වගේ මේ ඕනෑම ආකාරයකින් මේ ආත්මාර්ථකාමී වෙලා සමාජයට අනිත් අයට ගරු නොකරන පුද්ගලෙක් නෙවෙයි. දැන් එතකොට අනිත් කාරණේ තමයි සමහර වල සූදානම් වෙලා ඇතැම් දරුවන් නොදැනුවත්කමින් විභාග වැරදි වලට පත් වෙනවා. තවත් දරුවන් සූදානමින් කරනවා. දැන් මෙතන බරපතල පැත්ත තමයි මේ සූදානමින් කරන එක. හැබැයි ඔය කොයි පැත්තෙන් ආවුණත් විභාග නීති රීති උල්ලංඝනය කරන පරිදි ඒක විභාග ශාලාවේ කටයුතු කරොත් ඔවුන්ට දඬුවම් ලැබෙනවා. ඒ වගේම අනිකුත් විෂයන් වලට පෙනී සිටින්නට පවා අපහසුතාවයක් ඇති වෙනවා. මොකද මානසිකව ඔහුගේ මානසික බිඳවැටීමක් ඇති වෙනවා. ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන් මට කාලේ තියෙනවද තව විශේෂයෙන් මම හිතන්නේ දරුවන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මම අර මුලින් සඳහන් කළා වගේ විභාග ශාලාවට රැගෙන නොආ යුතු දේවල් තියෙනවා. අත්‍යවශ්‍ය දේ පමණයි රැගෙන එන්න ඕන. අනවශ්‍ය දේ රැගෙන එමින් සමහර විට දරුවන්ට සිද්ධ වෙනවා. දැන් සටහන්
කියවන්න පුළුවන් විභාගයට පෙර විභාග ශාලාවට එන්න පෙර. හැබැයි ඒවා පිටතින් තියලා එන්න අවශ්‍යයි. ඒ වගේම සමහරක් වෙලාවට දැන් ළමයි සමහරට දන්නේ නැතුවත් දන්නේ නැහැ. සමහරට ඔරලෝසු අස්සේ සමහර විට සාක්කුවල අමතක වීමෙන් පොඩි තීරු පටි යම් කවුණු සමහරක් අයට මං හිතන්නේ අපි දැකලා තියෙනවා ලේන්සුවේ. එතකොට ඒ වගේ මේ අතරම සඳහන් කරන්නත් හොඳ නැහැ මං හිතන්නේ අපි. නමුත් ඒ වගේ වැරදීමකින් හෝ එහෙම කිසිවක් නොකළ යුතු යමක් විභාග ශාලාවට කළ යුතු නැහැ. මොකද අනික් පැත්තෙන් තමයි විභාග ශාලා විනය. මේක ඉතාම වැදගත් කාරණයක්. හුඟක් කලාවට මේ විභාග ශාලාධිපතිවරුන්ට ඔබගේ පූර්ණ සහයෝගය දෙන්න ඕන. ඒ වගේම ඔබ විභාග ශාලාධිපතිගේ විනය ක්‍රියාකාරකමකට යටත් වෙනවා. මොකද අනිකුත් දරුවන්ට බාධාවකින් තොරව විභාගයට ලියන්නට තියෙන අයිතිය ඔබට කිසිසේත්ම උල්ලංඝනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ඔබට කෙනෙකුට උපකාර කරන්නත් බෑ. ඒ වගේම උපකාර ආපස්සට ලබා ගන්නත් බෑ. මේ දෙකම වැරදි. මේ දෙක තුලින්ම ඔබ යම්කිසි ආකාරයක ඔබ පෙළඹීමක් ඇති වුණොත් ওই දෙකෙන්ම ඔබ ඔබගේ විභාගයේදී ඒ ප්‍රතිඵලය සම්බන්ධව යම්කිසි ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් කෙනෙක් පෙනී සිටීම දැන් හුඟක් වෙලාවට මේ ඔබ වෙනුවෙන් වෙන කෙනෙක් පෙනී සිටින්න සූදානම් කරනවා. මේක බරපතල කාරණයක්. මේක ඇත්තටම ඒ පමණක් නෙමෙයි මේක වෙනත් එවැනි අයෙක් අහුනොත් රටේ සාමාන්‍ය නීතිය යටතේ ඒකට දඬුවම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි විවිධ ආකාරයෙන් මම හිතන්නේ දරුවන් අනෙක් අයට උපකාර කරන විවිධ ආකාරයේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම භාවිතයෙන් අනෙක් අයට උපකාර කරනවා. මොකද එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ විභාග තරංකාරී විභාග. එතකොට තමන්ට එකක් තමයි තමන්ගේ මනස සැහැල්ලුවෙන් තමන්ට පිළිතුරු සපයා ගන්න බැරි වෙනවා. එතකොට අනිත් අයගෙන් උපකාර ගන්න යද්දී තමන් සමහරට තමන්ට තමන්ගේ ආත්ම විශ්වාසය තමන්ට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. තමන් මේ ලියන කාරණේ සහ තමන් ඉගෙන ගත්ත කාරණා තමයි මම මේ ලියන්නේ කියලා. හැබැයි අපි අනිත් අයගෙන් උදව් ගන්න අනික් අය කෙරෙහි විශ්වාසයකින් කටයුතු කරන්න ගත්තොත් මං හිතන්නේ අපිට විශ්වාසයෙන් යුතුව තමන්ගේ ජයග්‍රහණය කරා ළඟා වෙන්න අපිට නිවැරදිව පිළිතුරු සැපීමේ ගැටලු මතුවෙනවා. ඊළඟට මම හිතනවා තාක්ෂණික මෙවලම් හුඟක් පාවිච්චි කරනවා. ඒක සම්පූර්ණ වැරද්දක්. රැගෙන ඉන්න බෑ. ස්මාර්ට් වොච් ඊළඟට ජංගම දුරකථන ඒ කිසිවක් රැගෙන එන්න බෑ. මොකද එහෙම රැගෙන ආවොත් ඔබට වැරදීමකින් හරි රැගෙන ආවොත් සමහරට ශාලාධිපති වරුන් ඒ අය සමහර ඩිටෙක්ටර්ස් වලින් සමහර විට ඒ මේවලන් සොයා ගැනීම කටයුතු කරනවා. ඒ හින්දා කවදාකවත් දරුවනේ විශේෂයෙන් දෙමාපියොත් සැලකිලිමත් වෙන්න. එවැනි වැරදි ආකාරයකින් තමන්ගෙන් ජයග්‍රහණයක් ලබනවට වඩා මං හිතන්නේ ඔබ නිවැරදි ආකාරයෙන් තමන්ගේ ඒ ලබන ප්‍රතිඵලය සතුට අත්විඳීම මං හිතන්නේ වැදගත්. ඒ වගේ මම හිතන්නේ තව එක කාරණයක් තියෙනවා. හුඟක් වෙලාවට මේ අපි අත්දැකලා තියෙන කාරණයක් තමයි දැන් මේ ඔබගේ අත්තකුරු සමහරට එක ඔබගේ අත්තකුරු රටාවේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. සමහරක් දරුවා මේ අත්තකුරු වෙනස් ආකාරයෙන් ලියන අවස්ථාවන් තියෙනවා. මොකද එතකොට සමහරට පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා විසින් මේ පිළිතුරු පත්‍ර සලකුණු කිරීමේදී ඒ පිළිබඳව වාර්තා කරන ඔබට ගැටලුවක් තියෙනවා. ඊළඟට ඔබගේ විභාග අංකය ඔබ නිවැරදිව සටහන් නොකරන අවස්ථාවන් තියෙනවා. විභාග අංක නිවැරදිව සටහන් නොකරපුවාම ඒ විභාගයේ තවත් වෙනත් ආයුධම්කරුවෙක් වුණත් ඒකත් ගැටලු සහගතයි. අනිත් එක පිළිතුරු පත්‍රය බාර දෙන එක. ඔබ සම්පූර්ණයෙන් ලියපු පිළිතුරු පත්‍රය නිවැරදිව ඔබ ශාලාධිපතිවරයා අතට දෙන තෙක් ඔබ සුරක්ෂිතව ඒ පිළිතුරු පත්‍රය නිවැරදිව අමුණන්න ඕන, හරියෙන් ගැට ගහන්න ඕන, හොඳින් ගැට ගහන්න ඕන, තදින් ගැට ගහන්න ඕන. ගැට ගහලා ඒක බාර දෙන්න ඕන. එතකොට ඊළඟට තමයි අපි විශේෂයෙන් ඔබට යම්කිසි ආකාරයකින් ඔබට වෙන කෙනෙක් ඔබට යම්කිසි බලපෑමක් කරන විභාග ශාලාව තුලදී එතෙන්දී මං හිතන්නේ ඔබ කිසිසේත්ම ඒ ගැන සැලකිලිමත් නොවි ඔබගේ පිළිතුරු සැපීමේ කාර්යයට ඔබ ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න. ඔබගේ පිළිතුරු පත්‍රය සුරක්ෂිතව ඔබ ළඟ ඔබ පිළිතුරු සපයපු පිළිතුරු පත්‍රයේ විභාග අංක සටහන් කරනවා. විභාග අංක සටහන් කරාම නිවැරදිව ඔබ ළඟින් තබා ගන්න. මොකද වෙනත් කෙනෙකුට ප්‍රදර්ශන වෙන ආකාරයෙන් පිළිතුරු පත්‍ර ළඟ තැබීම මෙන් සමහර විට දැන් පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ අවධානයට යොමු වෙනවා. එකම පිළිතුර එකම ආකාරයකින්
සටහන් වෙලා තිබුණොත් ඊළඟට වැරදි පිළිතුරු එකම ආකාරයකින් ඒ ආසන්නය ඉන්න සිසුන් ළඟ තිබුණොත් ඒවා සමහර විට ඒක පරීක්ෂකවරුන්ගේ අවධානයට යොමු වෙනවා. අවධානයට යොමු වුණාට පස්සේ ප්‍රතිඵල තහනම් කිරීමට නැත්නම් ප්‍රතිඵල අත්හිටුවීමට හේතු වෙනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමති අපේ දුවදරුවන්ට අපේ දූලට පුතාලට තමන්ගේ විශ්වාසයක් ඇති කරගන්න තමන් තුළ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න මට මේක කරන්න පුළුවන් කියලා මනෝවෛද්‍යතුමා කිව්වා වගේ මට මේ දේ කරන්න පුළුවන් වැරදි දෙයක් කිරීම තුළින් ලබන ප්‍රතිඵලයට වඩා මගේ දැනුමින් මම ලබන ප්‍රතිඵලයේ ඒ සතුට මගේ දෙමව්පියන්ට මම ඒ ගෞරවය දෙනවා කියන මානසික තත්වයකින් ඉන්න. ඒ වගේම දෙමව්පියන්ගෙන් මම ආදරණීය දෙමව්පියන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබේ දරුවා ඔබට මේ විභාගයේ මම මුලින් සඳහන් කළා මේක එක අවස්ථාවක් විතරයි. මොකද ඔබට දරුවා නැති කරගන්න එපා. ඒ කියන්නේ ඔබ දරුවාට වැඩි පීඩනයක් දීලා දරුවා නැති කරගන්න එපා. මේ විභාගය කියන්නේ පළවෙනි අවස්ථාව. එහෙම නැත්නම් දැන් විභාගයට පෙනී සිටීමේදී වැඩි පීඩාවක් දෙන්න එපා. සැහැල්ලුවෙන් දරුවට විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙන්න. මා පමණක් නෙවෙයි අපේ මණ්ඩලයේ සියලුම දෙනා අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට විශිෂ්ට ජයග්‍රහණයක්. ඔබ මේ රටට අවශ්‍ය පුද්ගලෙක්, මේ රටට ඔබ දායාදයක්. මං හිතන්නේ ඔබව සතිමත් කරන්නට, ඔබව දැනුවත් කරන්නට, ඔබව ශක්තිමත් කරන්නට, ඔබව නගා සිටුවලා මං හිතන්නේ මේ විභාගයට ඔබගේ තියෙන ආතතියෙන් තොරව නිදහස් මානසිකින් ඔබ මේ හඳා යොමු කිරීමට තමයි මං හිතන්නේ අපි මේ සියලු දෙනා මේ උත්සාහ ගත්තේ. මම විශේෂයෙන් මං හිතන්නේ අපි ස්තුතිවන්ත විය යුතුයි අපි සියලුම අපි මණ්ඩලයේම පොලිමැත් ආයතනයේට ඔබ මේ සමාජ සත්කාරයක් වශයෙන් මේ කරන කාර්ය අපේ දුවදරුවන්ට මං හිතන්නේ යම් කිසි ආකාරයකින් විභාගයට පෙනී සිටීම සඳහා මෙය මඟ පෙන්වීමක් වෙයි. බොහොම සාහිත්‍ය අබිගුණසිංහ මහත්මියට තව පොඩි වචන කිහිපයක් එකතු කරන් තියෙනවා. ඇත්තටම මේ බොහෝ දරුවෝ කරන වැරද්දක් ගැන මම මේ කියන්න යන්නේ. පේපර් එකකට ලියලා ඉවරුණාට පස්සේ ඒක ගැන අනිත් අයත් එක්ක සාකච්ඡා කරනවා. ඔයාගේ උත්තරේ මොකද? ඔයා කොහොමද ලිව්වේ? ඔන්න ඊට පස්සේ සංසන්දනයක් වෙනවා අනිත් අයත් එක්ක. එතකොට වෙන්නේ දරුවනේ මනස අවුල් වෙන එක විතරයි. ඉතින් ඉවර වෙච්ච ප්‍රශ්න පත්‍රයක් ගැන නැවත සාකච්ඡා කරන්න එපා. ඔබගේ ඒ කාලය යොමු කරන්න ඉදිරියේ තියෙන ප්‍රශ්න පත්‍ර වලට. මෙතෙන්දි මට කියන්න ඕන අර මොකක් හරි වෙලා ගැටලු සහගත වෙලා හරියට ලියා ගන්න බැරි වුණා නම් කිසියම් ප්‍රශ්න පත්‍රයකට ඒකෙන් අහිමි වෙච්ච ලකුණු ටික ඊළඟ එකෙන් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද නැත්තම් ඔබට ඇත්තටම දැන් අර ඉවර වෙච්ච පේපර් එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා ඔබගේ කාලේ ඉදිරියේ තියෙන විෂයන් ගැන මේ පාඩම් කරන්න එහෙම නැත්තම් අවධානය යොමු කරන්න ඒ කාලය ගත කරන්න. ඊළඟට තමන්ට තමා ගැන විශ්වාසය ගොඩනගා ගන්න ඕන විභාගයක් ලියද්දි ඒක තමයි වැදගත්ම දේ. තමන්ට පුළුවන් කියන හැඟීම තමා ගැන විශ්වාසයක් ගොඩනගාගෙන විභාගයට පෙනී සිටීමේදී කටයුතු කරන්න. ඒකයි මම කිව්වේ අර බොහෝ දරුවෝ කරන වැරද්දක් මේක. එතනින් වෙන්නේ මනස අවුල් වෙන එක විතරයි. ලියපු පේපර්ස් නැවත සාකච්ඡා කරන එක නිසා මේ ගැන මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වුණා. මම හිතනවා කාලයක් බොහෝ ගත වුණා. උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන සියලුම දරුවන්ට අපි සුබපතනවා. මේ මණ්ඩලයේ විශේෂයෙන්ම පොලිමත් ආයතනයේ විශේෂයෙන්ම ඒකම කියන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔබ මේ විභාගයේ ඔබේ ජීවිතේ එකම දේ කරගන්න එපා. මේ විභාගයෙන් මොනියම් ආකාරයක හරි ගැටලු සහගත තත්ත්වයක් ආවොත් ඔබට පුළුවන් වෙයි මේ දුරකථන අංකය 07055585558 පොලිමත් උපදේශන සේවාව පොලිමත් කැම්පස් ආයතනය ඔබ වෙනුවෙන් විවෘතයි ඕනම වෙලාවක සියලුම දෙනාට සුබපතනවා. ඉතාම ඉහළ ජයග්‍රහණයක් සඳහා මෙතනින් මේ වැඩසටහන ඉවර වෙනවා. ඒකම මොනවා හරි දෙමව්පියන්ට දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ලෑස්ති ඒ සඳහා වෙලාව වෙන් කරන්න.